හරි ළමයි. දැන් අපි ගත්තාම මෙතෙන්දී දැන් අපි මේ වෙනකම් තරල ගති විද්‍යාව කියන කොටසේ නැත්තම් චලනය වන තරලයන් ගැන කරන අධ්‍යයනය. හරි. පැහැදිලි නේද? චලනය වන තරලයන් ගැන කරන අධ්‍යයනයේ යම් කිසි දුරක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අන්තිම ටිකට තමයි යන්න තියෙන්නේ. හරිද? හරි. දැන් එතකොට අපි මේ ගත්තාම අපි දැන් සරලව දන්නවා. තරලයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ අනවර්තය ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? අනාකූල තාල ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? අසම්පීඩ්‍යය කියලා කියන්නේ මොනවද? දුෂ්ටාවී බලයක් කියලා කියන්නේ මොනවද? හරි. ඒ ටික අපි කතා කරා. ඊට පස්සේ කතා කරන්නේ චලනය වන තරලයක ශක්තියේ හැසිරීම මොන වගේද? පැහැදිලි? චලනය වන තරලයක ශක්තියේ හැසිරීම මොන වගේද? ඒකේ අපි කතා කරා මේ විශේෂ තරලයක්. හරි? සුවිශේෂී තරලයක් වෙන්න ඕනේ. ඒක මොනවද තියෙන්න ඕනේ? දුෂ්ටාවී බල නොගැනී හැකි තරම් වෙන්න ඕනේ. අනවර්ත වෙන්න ඕනේ. අසම්පීඩ්‍ය වෙන්න ඕනේ. අනාකූල වෙන්න ඕනේ. ආන්ගේ වගේ තරලයක් ගත්තට පස්සේ හරි ඒගොල්ලන්ගේ ශක්තිය හැසිරීම පිළිබඳව හරි විශේෂ මූල ධර්මයක් කියලා දුන්නා. මොකද්ද? බර්නූලි මූල ධර්මය. පැහැදිලි? දැන් අපිට තියෙන්නේ මේක මේ අවසාන කොටස බර්නූලි මූල ධර්මයේ යෙදීම් ගැන කතා කරනවා. පැහැදිලි? හරි. එතකොට දැන් හිතන්නකො මෙන්න මේ වගේ සංසිද්ධි ගුවන් යානයක් කොහොමද ඉහළට පියාසර කරන්නේ? හරි? කොහොමද සරලව පුතේ ගුවන් යානයක් කොහොමද උඩ යන්නේ? පැහැදිලි? හරි. ඊට පස්සේ දඟපන්දු යවන්නේ කොහොමද තමන්ගේ මේ ගමන් පතේ පන්දුක ගමන් පතේ වෙනස් කරන්නේ? හරි? දඟපන්දු යවන්නේ කොහොමද පන්දුවක ගමන් පතේ වෙනස් කරන්නේ? පැහැදිලි? දඟපන්දු යවන්නේ කරන්නේ තමයි පන්දුව ගමන් පතේ වෙනස් කරන්නේ. ඒතකොට පිටිකරුවට හොයාගන්න බැරි වෙනවා කොහෙන්ද පන්දුව වෙන්නේ කියලා. එතකොට ඔන්න යා මේ අවුට් එක. ඔකට වෙන්නේ හරි. ඊට පස්සේ වේග පන්දු යවන්නේ අපි අහලා දෙනවා පන්දුව දෝලණය කරනවා. වේග පන්දු යවන්නේ කොහොමද පන්දුව දෝලණය කරන්නේ? හරි. ඕම් වගේ කතා. හරි. ඊට පස්සේ අපි සරලව ගත්තොත් එහෙම හරි. දැන් ළමයින්ට ඔගේ අත්දැකීම තියෙනවද දන්නේ නැහැ. ඉස්සෙල්ලා කියනවා ආච්චි අම්මලා මේ සුලිසුල ගන්න නෙමෙයි තාම සුලං ගන්නකොට හරි. සුලං ගන්නකොට මොකද කියන්නේ? දොරවල් ජනෙල් අරලා දාන්න කියන්නේ. ඈ දොරවල් ජනෙල් වහන්න කියලා නෙමෙයි මම කියන්නේ සුලං ගන්නකොට. දොරවල් ජනෙල් අරලා දාන්න. ඇයි එහෙම කියන්නේ? යා. ඕම් වගේ කියන හරි දේවල් ටික මොනවද මේ කියලා තේරුම් ගන්න තමයි යන්නේ. හරි. දැන් එතකොට ළමයි අපිට මෙන්න මේ කියන සංසිද්ධි සරලව පැහැදිලි කරගන්න පුළුවන් බර්නූලි මූල ධර්මය පාවිච්චි කරලා. පැහැදිලි නේද? බර්නූලි මූල ධර්මය පාවිච්චි කරලා තමයි මේ ටික මේ දැන් ගත්තම් ගුවන් යානයක් ඉහළට යන එක. හරි. හරි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. පැහැදිලිද? හරි. දැන් ඔය ගුවන් යානයක් ඉහළට යන එක අපිට හරි නිව්ටන්ගේ තුන්වන නියමයෙන් විස්තර කරන්නත් පුළුවන්. පැහැදිලිද? හැබැයි සිලබස් එකේ මේක විස්තර කරන්න දෙන්නේ කොහොමද? බර්නූලි මූල ධර්මයේ ආශ්‍රය. පැහැදිලිද? හරි. හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. හරි. එතකොට වැඩේ තේරෙනවා. හරි. දැන් අපි නිකන් බර්නූලි මූල ධර්මයේ කතා කරගෙන යමු. හරි. බර්නූලි මූල ධර්මයේ මොකක්ද කිව්වේ? ඔන්න මතක් කරගන්න යන්න පොඩ්ඩක්. මොකද කිව්වේ? දුෂ්ටාවී බල නොගැනී හැකි තරම්. හරි. ආයි කියන්නේ නැහැ. හරි. දුෂ්ටාවී බල නොගැනී හැකි තරම්. ඒ කියන්නේ අර තරල ස්තර අතර ඝර්ෂණය අවම වෙනවා. දුෂ්ටාවී බල නොගැනී හැකි තරම්. හරි. අසම්පීඩ්‍ය සම්පීඩනය කරන්න බැරි. අනවර්තය කියන්නේ එකම විදියට ගලනවා. අනාකූල හරි පිළිවෙලට ස්තර වශයෙන් නිශ්චිත ගමන් පතයක යන අනාකූල තරල ප්‍රවාහයක හරි එක් අනාකූල රේඛාවක් කියලා කිව්ව කියන එක අපි පැහැදිලි කරා. මොකක්ද එක් අනාකූල රේඛාවක් කියලා කිව්වේ? අනවර්ත අනාකූල තරල ප්‍රවාහයක එක් තරල අංශයක ගමන් පතයක යනවා. හරි පැහැදිලිද? එක් තරල අංශුවක ගමන් පතේ. අන්න එහෙම කිව්වේ නේ. දැන් එතකොට අනාකූල රේඛාවක් මත පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය. චාලක ශක්තිය නම් අපි වගේ කොහොමද භාගයක් mv වර්ගය. ස්කන්ධේ හොයාගන්නේ නැහැ. දැන් ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? ඒකක පරිමාවක ස්කන්ධයක් මෙතන හොයන්න තියෙන්නේ. ඒකක පරිමාවක චාලක ශක්තිය. ඒකක පරිමාවක ස්කන්ධයක් කියලා කියන්නේ ගණනක්. මතක් වෙන්න ඕනේ. හොඳයි. මොකදනේ? භාගයක් ρ v වර්ගය. පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව ගත්තාම නියතයි කියලා කිව්වේ. පැහැදිලිද මම කියන එක නැද්ද? හරිම සරලයි ළමයි අමාරු දෙයක් නෙමෙයි මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. පැහැදිලිද? පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය
ඒකක පරිමාණක විභව ශක්තියත් එකතුව නියතයි කියලා කියනවා. හරි. ඒක මේ ඕනම තැනකට මේ තුනේ එකතුව එක මාගයක් වෙන්න ඕනේ. කියන්නේ මේ තුනේ එකතුව ඕනම තැනක එක මාගයක් වෙන්න ඕනේ කියන්නේ මේ තුනේ එකතුව ඕන තැනක සමානයි. පැහැදිලිද මම කියන්නේ? ඕක තමයි කිව්වේ. දැන් එනකොට මේක පාවිච්චි කරලා කොහොමද අපි ප්ලේන් එකක් උඩ යන්නේ කියන්නේ. මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරමු මේ ගුවන් යානයක් පියාසරගේ තිබුණේ. නැත්තම් සිංහලේ ප්ලේන් එකක් උඩ යන විදිහට. හරි. දැන් එතකොට මම මේක මේ පැත්තකින් දාන්න ළම එතකොට පැහැදිලි වෙනවා උන්නට. හොඳේ. බර්නෝලි මූලධර්මයේ කියපු එක. ඒ කියන ලක්ෂයක දී කියන ලක්ෂයකයි දාලා තියෙනවා. පීඩනය ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව නියතයි. මෙයාගෙන් ගත්තත් ඔය ටික නියත වෙන්න ඕනේ. කොහොම එකක් නෙවෙයි හොඳට සරලව තේරුම් ගන්න කියන්නේ. දැන් එතකොට මේක පාවිච්චි කරලා කොහොමද මේ ගුවන් යානයක් උඩ යන එක විස්තර කරන්නේ? හොඳට තේරුම් ගන්න. හරි. දැන් එතකොට ළමයි මේ ගුවන් යානයක් ඉහළට ගමන් කරත්තම් ඉඳ යන්න නැත්තම් ඉහළට පියාසර කරන්න හරි දායක වෙලා තියෙනවා මේ ගුවන් යානයේ තටු වල හැඩය තේරුම් ගන්න ඕනි කාරණා. ගුවන් යානයේ තටු වල හැඩය දායක වෙලා තියෙනවා. හරි. එතකොට මේ ගුවන් යානයේ තටු වල හැඩයෙන් තමයි මේක උඩ යන්න පටන් ගන්නේ. පැහැදිලිද මං කියන්නේ? සරලයි කතාව. එතකොට මේ ගුවන් යානයක් ඇඳුත් එහෙම නෑ ලස්සන අමින්න නම් බෑ පොඩ්ඩක් හරි. නම් තීරුම් ගන්න කොනේ. බල දැකලාද මේ තට්ටේ පිටිපස්සෙම තියෙනව නේද පෙති වගේ. මේ පෙති කරගෙන. ඒ ඇයි එතකොට මේ පෙති කරගන්නේ? තට්ටෙන් නම් තට්ටේ හැඩේ නම් දායක වෙන්නේ. පිටිපස්සේ පෙති වගේක් කොහොම කරගෙන? ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. පෙති කරගෙන මොකද වෙන්නේ? ඒක භාවිත කියන්නේ ගුවන් යානේ ඉස්සරහට යනවා. උඩ යන්න නෙවෙයි. මේ හැඩේ තමයි දායක වෙන්නේ ගුවන් යානේ ඉහළට ගමන් කරනවා. හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක ළමයි. හරි ලස්සන කතාවක් කියන්නේ. දැන් මම මේ ගුවන් යානේ කොහොම අඳින්නම් නිකන්. හරි. මම චිත්‍ර නම් අඳින්න උන්ට අමාරු වෙනවා. කොහොම හරි ගමන්. දැන් මෙන්න මේ තට්ට. හරි. මේ තියෙන ගුවන් යානයක තටුවක්. තටුවක් මම කපලා එයාගේ හරස් කඩක් ගත්තොත් ළමයි. හරස් කඩක් මෙන්න මේ වගේ. කොයි වගේද? මේ වගේ හරස් කඩක් තියෙනවා. ඕම් වගේ තමයි හරස්කඩ දෙන ගුවන් යානා තට්ටය. හරි. මෙන්න මේ තට්ටේ හැඩය දායක වෙලා තියෙන ගුවන් යානේ ඉහළට. හරි. දැන් කොහොමද මම බර්නෝලි මූලධර්මය ඇතුලෙන් විස්තර කරන්නේ ගුවන් යානයක් ඉහළට යන්නේ? මේමයි. දැන් තේරුම් ගන්න අයියා. හරි. පැහැදිලිද කොහොමද මෙහෙමයි. ඔන්න ඕන්න තියෙන ගුවන් යානා තට්ට. පැහැදිලිද? ගුවන් යානා තටුව තියෙනවා. දැන් එතකොට ගුවන් යානේ ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? සුළං ප්‍රවාහය එල්ල වදිනවා. ඕකනේ වෙන්නේ. සරල කතාව. බලන්න මේ උස්සයිකල් වල අර ගිහිල්ලා තියෙනවනේ. බයිසිකල් එක ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ඇඟේ ඇවිල්ලා උලක් වදිනවනේ. නේ? බයිසිකල් එක ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ඇඟේ ඇවිල්ලා උලක් වදිනවා. ඒ වගේම තමයි ගුවන් යානයක් ඉදිරියට යනකොට මොකද වෙන්නේ? සුළං ප්‍රවාහය එල්ල වදිනවා. ඕකනේ කතාව. හරි. ඕක මම සුළං ප්‍රවාහයක් අදින්නම්. ඔන්න සුළං ප්‍රවාහයක් එනවා. සුළං ප්‍රවාහය. ඕන්න සුළං ප්‍රවාහය එනවා. දැන් මේ හැරේ සුළං ප්‍රවාහය නම් දිගටම යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. දැන් මෙතෙන්දි මොකද වෙන්නේ? දැන් තාත්තා හරහා යන්න බෑනේ මම උඩ. උඩ ගමන් මේ යනවා. පැහැදිලිද මම කියන්නේ? ඕම යන්න වෙනවා උඩට ටික. සරලයි කතාව. හා. දැන් මේ යන්නේ මම අනාකූල. මේ කියන්නේ තරලාංශු කිහිපයක් මේ හදලා තියෙනවා. පැහැදිලි? හා. දැන් එතකොට හරි මම ඔයාලට ටිකක් පැහැදිලි වෙන්න අනාකූල රේඛා දෙකක් විතරක් තියන්නම්. ඒ කියන්නේ තරලාංශු දෙකක ගමන් පද දෙකක් විතරක් අරින්න. පැහැදිලි? ඒ පැහැදිලි වෙන්න. පැහැදිලි? හරි. ඊට පස්සේ ඔන්න ඔක්කොම ඇතර කියනවා. හරි. දැන් ඔන්න මම ගත්තාම ඔන්න තියෙනවා මේ තට්ට. හොඳට තේරුම් ගන්න. හරි. දැන් ඔන්න මම මොකද වෙන්නේ? එක තරලාංශුවක් තියෙනවා මේක පොඩ්ඩක් යටින් තියෙන්නේ එයාට කිසිම අවුලක් නැහැ යටින් මොකද දෙලින්ම යනවා කිසිම බාධාවක් නැහැ මෙතන මොකද වෙන්නේ මෙතන මෙයාගේ විදින ඕම යන්න වෙනවා එයාට සරලයි කතාව හරි දැන් එතකොට හොඳට තේරුම් ගන්න බර්නෝලි මූලධර්මය කියලා කියන්නේ මොකද්ද හරි දැන් අපි මෙතෙන්දි සලකනවා හරි
සුළඟ මෙතන සුළං ප්‍රවාහය අසම්පීඩ්‍යයි අනවර්තයි දුෂ්කාරී බල නොගැනී හැකි තරම් එකක් හරි කියලා අපි සාකච්ඡා කරමු. හරි. දැන් එතකොට එහෙමනම් මේ තියෙන මොන අනාකූල රේඛාවක්ද? අන්න එක අනාකූල රේඛාවක්. හොඳ තේරුම් එක අනාකූල රේඛාවකුයි මෙතන තියෙන්නේ. එක අනාකූල රේඛාවක් නම් මොකද වෙන්නේ ළමයි? එක අනාකූල රේඛාවක් නම් අපිට කියන්න පුළුවන් ඕනෑම ලක්ෂයක පීඩනයත් ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව නියතයක් කියලා. ඒ කියන්නේ මම මේ වගේ ලක්ෂ දෙකක් මේ ඕනම ලක්ෂයකට අපිට දාන්න පුළුවන්. මම නිගමන ලක්ෂ දෙකක් දානවා. A කියන ලක්ෂයකුයි B කියන ලක්ෂයකුයි. කියන්නේ මේ අනාකූල රේඛාවේ මේ තුන එකතු නියත වෙන්න එපා. නේද? එකම අනාකූල රේඛාවේ ඒකක පරිමාවක පීඩන ශක්තියේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතු නියත. අයන මෙතන මොකද වෙන්න ඕනේ? එකම අනාකූල රේඛාව. අයන මෙතන ඒකක පරිමාවක පීඩන ශක්තියේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතු මොකක් වෙන්න ඕනද ළමයි? නියතයක් වෙන්න ඕනේ. හරිම සරලයි කතාව. පැහැදිලිද? දැන් මම මේවට නිකන් දාන්න මෙතන පීඩනය 1 කියලා දාන්න. මෙතන පීඩනය 2 කියලා දාන්න. හරි? මෙතන V1 කියලා දාන්න, මෙතන V2 කියලා දාන්න. හරි? මෙතන නම් ගැටලුවක් නැහැ. එකම තරල ප්‍රවාහයෙන් ගමන් කරන්නේ. පැහැදිලිද? දැන් එතකොට ඊළඟ කතාව. හොඳට තේරුම් ගන්න ඕන කියන එක. පැහැදිලිද? ඊළඟ කතාව මොකක්ද? මෙන්න මෙතන දෙක අපි සැලකුවා. මේ තියෙන්නේ එකම අනාකූල රේඛාවක් නේද? මේ තියෙන්නේ මොකක්ද ළමයි? එකම අනාකූල රේඛාවකුයි බං මෙතන තියෙන්නේ. පැහැදිලිද මම කියන එක නැද්ද? හොඳට තේරුම් ගන්න නේ. මෙතන තියෙන්නේ මොකද්ද? එකම අනාකූල රේඛාවක් තියෙන්නේ. එහෙනම් මේ දෙක නම් අපිට දාන්න බැයිද බර්නෝලි මූලධර්මනේ? දාන්න පුළුවන් නේ. එකම අනාකූල රේඛාවක් මත ඇති ඕනෑම ලක්ෂයක මම මෙතන C කියන ලක්ෂයක් දාගන්න ඕනෑම ලක්ෂයක ඒකක පරිමාවක පීඩන ශක්තියක් ඒකක පරිමාවක චාලක ශක්තියක් ඒකක පරිමාවක විභව ශක්තියත් එකතු නියත වෙයි කියලා කියනවා. එහෙනම් මම මේ හරියට නිකන් ලක්ෂයක් දාගෙන මෙයාට මම දාගන්න D කියන. මෙතෙන්ටත් මොකද වෙන්නේ එහෙනම්? ඒකක පරිමාවක පීඩන ශක්තිය චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතුව නියත වෙයි. පැහැදිලිද මම කියන්නේ? මේ තියෙන එකම අනාකූල රේඛාව. හරි? මේ තියෙන එකම අනාකූල රේඛාව. මේ මත ඇති ඕනම ලක්ෂයක මේ තුනේ එකතුව නියතයි. වෙන්න බෑ. එහෙනම් මේ තුනේ එකතුව නියත වෙන්න ඕනේ. මෙතනත් ගත්තාම මේ තුනේ එකතුව නියත වෙන්න ඕනේ. මේ තියෙන එක අනාකූල රේඛාව. එහෙනම් මොකද වෙන්නේ? මේ තුනේ එකතුව මෙතන නියත වෙන්න ඕනේ. මේ තුනේ එකතුව මෙතන නියත වෙන්න ඕනේ. අයියේ එකම අනාකූල රේඛාවක්. පැහැදිලිද ළමයි නැද්ද? මේකම තමයි මේ කියන්නේ. මේකම තමයි. මේ තියෙන්නේ එක අනාකූල රේඛාව. මේ තියෙන්නේ එක අනාකූල රේඛාව. හරිම සරලයි නේ. අමාරු දෙයක් තියනවද මෙතන? නෑ. හරි. දැන් එතකොට බං මේකේ මෙහෙමයි කතාව. ප්ලේන් එකක් උඩ යනවා වගේ එකක් විස්තර කරනකොට හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. හරි. මම මේවට නිකන් දාන්නම් මේ P1 P2 V1 V2 හරි. පැටලෙනවා වගේ නේද? වෙනම අංක දාපුවම බලන්න. P3 P4 හරි. V3 V4 පැහැදිලිද? හරි. හොඳට තේරුම් ගන්න. දැන් එතකොට ඔන්න මෙතෙන්ට H1 H2 කියලා දාගන්න. පැහැදිලිද? හරි. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. මම මේ නිකන් අංකයක් දෙන්න ඔබට පැහැදිලි වෙන්න. හරි. මේක දෙකක් නැහැ. දැන් එතකොට මේකයි කතාව. ඔබට තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණා තමයි එකම අනාකූල රේඛාව මත ඇති ඕනෑම ලක්ෂයක හරි අපි කිව්වා. පැහැදිලිනේ? අපි කිව්වා මේක මේ බර්නෝලි මූලධර්මයේ දාන්න නම් යම්කිසි කාරණා ටිකක් සතුටු වෙන්න ඕනේ. අපි ඒව කිව්වනේ. හරි. එතකොට ඒ වගේ විදිහට එකම අනාකූල රේඛාවේ ඇති පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තියත් එකතු නියතයි. දැන් මෙන්න මේ කියන කාරණාව පැහැදිලි වෙන්න. හරි ඒකම තමයි මේ දෙකට දාන්නේ. අරකම තමයි මෙතෙන්ට එකක් දැම්මා මෙතෙන්ට එකක් දැම්මා. පැහැදිලි? හැබැයි අනාකූල රේඛා දෙකක් දැන් තියෙන්නේ. දැන් බලන්න හොඳට තේරුම් ගන්න ඕනේ කියන කතාව. බර්නෝලි මූලධර්මය ආශ්‍රය කරගෙන ගුවන් යානයක ඉහළ නැගීම විස්තර කරනවා නම් හරි බර්නෝලි මූලධර්මය භාවිතා කරලා ගුවන් යානයක ඉහළ නැගීම විස්තර කරනවා නම් හරි අපි ප්‍රධාන වශයෙන් උපකල්පනයන් දෙකක් කරන්න ඕනේ. පැහැදිලිනේ? හරි. ප්‍රධාන වශයෙන්. හරි. දැන් අපට
තාත් උපකල්පනයක් තියෙනවා ඉතින් ඈ. මොකද්ද? තුලා ප්‍රවාහය අසම්පීඩ්‍යය කියලා කියනවා. දුෂ්ටාවි බල ගන්න බෑ කියලා මේවත් අපිට උපකල්පනයක් විදිහට තමයි ගන්න වෙන්නේ. පැහැදිලිද? අපි දන්නවා. හරි. අපි ගත්තාම ළමයි මොකද්ද දන්නේ? වාතය ගත්තොත් එහෙම අසම්පීඩ්‍යයිද? වාතය අපිට යම් කිසි ප්‍රමාණයක් සම්පීඩනය කරන්න පුළුවන්. හරි. හැබැයි අපි මෙතෙන්දි සලකනවා අසම්පීඩ්‍යයි. පැහැදිලිද? ඕකේ තියෙනවා අර බැක්කගේ 0.3 ඒව වැඩකට නැහැ නේද? වැඩකට නැහැ කියන උඹලට එච්චර සපෝට් ඕනේ නැහැ. හරි. දැනට තේරුම් ඔයාලා මේක තේරුම් ගන්නයි ඕන. පැහැදිලිද? හරි. තව ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. දැන් ඒකට තේරුම් ගන්න ඕනි කාරණා මේකයි. හරි. දැන් එතකොට මම පළවෙනි උපකල්පනය. මේ උපකල්පන දෙක තේරුම් ගන්න ඕනේ නැත්තම් කරන්න බෑ. පැහැදිලිද? පළවෙනි උපකල්පනය මොකක්ද ළමයි? පළවෙනි උපකල්පනය අපි කියනවා මෙන්න මේ හොඳට තේරුම් ගන්න. A සහ C කියලා කියන්නේ ළඟ එක ළඟ පිහිටි තරලාංශ දෙකක් නේද? A හා C කියලා කියන්නේ අපි ලක්ෂ දෙක සැලකුවොත් එහෙම හරි. මේ තියෙන්නේ මොනවද? එක ළඟ පිහිටි තරලාංශ දෙකක් තියෙනවා. ඉතාල ළඟින් පිහිටන එක තමයි මෙතනින් දෙකට බෙදලා යන්නේ. පැහැදිලිද කතාව? ළඟින් ඉන්න දෙන්න තමයි මෙතනින් ගන්න දෙකට බෙදලා යන්නේ. සරලයි කතාව. එතකොට මේ A හා C කියලා කියන්නේ මොකද්ද? එක ළඟ පිහිටි අංශ දෙකක්. හරි තරලාංශ දෙකක්. එතකොට පළවෙනි එක සලකනවා. හරි A හා C ලක්ෂ සමානයි. A හා C ලක්ෂ සමාන බව පළවෙනි එකේ සලකනවා. පැහැදිලිද? A හා C ලක්ෂ සමානයි කියලා කියන්නේ මොනවද ළමයි? අම්මා. මේ දෙන්න සමානයි. හරි කතාවක් නෙමෙයි. මේ දෙන්න සමාන නම් මොනවද වෙන්නේ? ඒ කියන්නේ මුන් සමාන වෙන්නේ මුන් දෙන්න A හා C ලක්ෂ සමානයි. සරලව කිව්වොත් කියන්නේ A හා C කියලා ලක්ෂ දෙකක් නෑ එක ලක්ෂයයි තියෙන්නේ. සරලව ඕම කියන්න පුළුවන් නේද? A හා C ලක්ෂ සමානයි. පැහැදිලිද මං කියන එක? හරි. දැන් එතකොට එහෙමනම් A හා C ලක්ෂ සමාන නම් මෙතන තේරුම් ගන්න ඕනේ හොඳට. A හා C ලක්ෂ ළමයි සමාන නම් හරි මේගොල්ලෝ සමාන වෙන්න ඕනේද නැද්ද? සමාන වෙන්න. එකම ලක්ෂණ දෙක දැම්මත් සමාන වෙන්නේ. පැහැදිලිද මං කියන්නේ? ආයෙත් මේව දෙකක් නෑ. එකක් අපිට ගන්න පුළුවන්. සරලද කතාව නැද්ද? A හා C ලක්ෂ සමාන නම් මේ දෙන්නටම මේක පොදුයි. පැහැදිලිද? A හා C ලක්ෂ සමාන නම් හරි. දැන් මේ කියන්නේ පීඩනය. පීඩනය සමාන වෙන්නේ මේ A හා C ලක්ෂ සමාන නම්. ඊට පස්සේ ඝනත්වය කොහොමද සමාන වෙන්නේ? හරි. වේගයත් සමාන වෙන්නේ. A හා C කියන ලක්ෂ දෙකක් නෙමෙයි එකක් නම් වේගයත් සමාන වෙන්නේ බෑ. හරි. ඊට පස්සේ උසත් සමාන වෙන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම A හා C කියන ලක්ෂ දෙකක් නේ එක ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශයේ Aටත් හරි Cටත් හරි. පැහැදිලිද මම කියන්නේ? ඔන්න උපකල්පනය. උපකල්පනයෙන් තමයි ඒවා වෙන්නේ. තේරුම් ගන්න ඕනේ කතාව. දැන් උපකල්පනයේ තේරුම් නැහැ කියන්නේ අවුල. පැහැදිලිද? A හා C ලක්ෂ සමාන බව උපකල්පනය කරනවා පළවෙනි. දැන් මෙහෙමයි. දැන් එතකොට ඔන්න තව එකක් වෙනවා. මම මේගොල්ලෝ පොඩි අංකණයක් කරන්නම්කො ළමයි හොඳේ. මේගොල්ලන්ව පොඩි අංකණයක් කරන්න. පැහැදිලි? අංකණයක් කියන්නේ මේවා. මෙයාට මම K1 කියලා දාන්න. මේ ශක්ති ඒක පරිමාව මේ ශක්ති ඉන්ඩිකේටර් උඩ මම මෙයාට K1 කියලා දාන්න. හරි. මෙයාට නම් K2 කියලා දාන්න ඕනේ. මෙයාට මම K3 කියලා දාන්න. සරලයි කතාව. හරි. ඕන්න තේරුම් ගන්න ඕනේ සරල කතාව. දැන් එතකොට මම මොකද්ද වෙන්නේ? K1 සමාන වෙන්න ඕනේ K2ට. ඇයි මේ කතාවනේ AB කියන ලක්ෂ දෙකක් ගත්තාම මේ ටික එකතුව මේ ටික එකතුවට සමාන වෙනවා. සරලයි කතාව. එහෙනම් මේකත් තියෙන එකම අනාකූල රේඛාවේ K1 සමාන වෙන්න ඕනේ K2. ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. සරලයි කතාව නැද්ද? හරි. හැබැයි අපි දන්නවා. නමුත් අපි දන්නවා මොකද්ද ළමයි? මෙතන තියෙන්නේ K1 නේ. ඒ විතර ලක්ෂ දෙකක් නෑ. එකම ලක්ෂය සැලකුවොත් K1 වෙන්නේ එපා ඒක. සරලයි කතාව හරිම ලේසි. K1 සමානයි මොකටද? K3. යකෝ එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? මෙයා සමාන වෙන්න බෑ මෙයාට. ඇයි මේ එකම නාමවල රේඛාව. දැන් සිංහලෙන් කිව්ව මෙතන ලක්ෂ දෙකක් නෑ එක ලක්ෂයක් තියෙන උපකල්පනයක් කරන්න. A හා C ලක්ෂ සමානව. සමාන බව උපකල්පනය කරනවා. ඕම උපකල්පනය පැහැදිලිව තේරුම් ගන්න. නැත්තම් ප්ලේන් එකක් උඩ යන විදිහ තේරුම් ගන්න බැරි වෙනවා. හරි. A හා C ලක්ෂ සමාන බව උපකල්පනය කරලා තියෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ටිකේ එකතුව K1
මේ එකම අනාකූල රේඛාවේ ඉඳ K1 සමාන වෙනවා K2. සරලයි කතාව. මේ එකම අනාකූල රේඛාවේ ඉඳ මෙතනක් තියෙන්න ඕනේ K1 වනේ. ඇයි ඒ? ඇයි මේ දෙන්න සමානයිනේ. සමාන නම් මෙතන ලක්ෂණ යන එකම ලක්ෂණ. මේ K1 සමාන වෙන්න ඕනේ අතන ඉන්න K3. සරලයිද කතාව නැද්ද? බොහොම සරලයිද නැද්ද? ඒ මොකේ මේ දෙන්න K1 දෙකම K1 උනේ. ඒ හා C ලක්ෂ සමානයි. ඒ කියන්නේ මේ ලක්ෂ දෙකක් නෑ එකක් වගේ. එකක් නම් මේගොල්ලන්ගේ තියෙන ශක්තියින් එකතු කොහොමද සමාන වෙන්නේ බෑ. පැහැදිලිද මම කියන්නේ නැද්ද? පැහැදිලිද? A කියන කැරට ගත්තා. මෙතන C කියන තැනට ගත්තා. A හා C සමානයි නම් ළමයි. මේක එකම අගයක් වෙන්න එපයි මම. සරලයි කතාව. එතකොට මේ K1 සමාන වෙන්න ඕනේ එකම අනාකූල රේඛාවේ හිට K3. මෙතනක් තියෙන්නේ K1. මේ K1 සමාන වෙන්න ඕනේ එකම අනාකූල රේඛාවේ හිට K2. සරලයිද කතාව නැද්ද? හරිම සරලයි. එහෙනම් මොකද වෙන්නේ? යකෝ K1 සමානයි K2. K1 සමානයි K2. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද මේක? එම නිසා අයි K1 සමානයිලු K2 උනායි ලියනවා. K1 සමානයිලු K3. යකෝ මේ එහෙනම් මේ දෙන්න සමානයි. පැහැදිලිද මම කියන එක? එහෙනම් මොකද වෙන්නේ? K2 සමානයි K3. තේරුන්නේ නැහැ. මෙහෙමයි. හිතාගන්න මෙන්න මෙහෙම දෙයක්. මෙහෙම දෙයක්. අපි අය පොඩි කාලේ කතා කරලා තියෙනවා මම මේ A සමානයි B ට. නේ? A සමානයි B ට. හරි. ඊට පස්සේ කියනවා A සමානයි C ට. B සමානයි A ට, C සමානයි A ට. එහෙනම් මොකද වෙන්නේ? අපිට B සමානයි C කියලා ලියන්න පුළුවන්ද? ලියන්න පුළුවන් එක. සාරලම සාරල කතාවක් නෙමෙයි. ඒක තමයි මෙතන. පැහැදිලි නේද? දැන් එතකොට අපිට දීලා තියෙන්නේ මොකක්ද අන්තිමට? යකෝ K2 සමාන වෙලා K3. මොකද්ද? K2 සමාන වෙලා තියෙනවා ළමයි K3 ට. දැන් එහෙනම් අපිට මොකද්ද වෙන්නේ? මේ ප්‍රකාශනයේ සමාන කර හැකි මේ ප්‍රකාශනයට. පැහැදිලිද? නැද්ද වැඩි? ඕම් මොක තේරුම් කරගන්න එක තමයි වැඩි. පැහැදිලිද? අමාරු දෙයක් නෙමෙයි. හරි සරලයි. කියන්නේ උඩින් බලලා කියන දුන්නොත් ඒ උඩට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ. පැහැදිලිද? ඒකයි මේ කෑ ගහන්නේ. මොකද්ද? හරි සරලව තේරුම් ගන්නවා. මේක එකවර්ණාකූල රේඛාවේ නිසා මෙතන K1 මෙතන K2 ට සමාන වෙන්න ඕන. හරි. K1 K2 දාලා ගන්නකොට ඒක පැහැදිලි. හරිද? දැන් එතකොට මේ ලක්ෂ දෙක ගන්න එකම ලක්ෂයක් සැලකුවාම මෙතන තියෙන්නේ K1 වල එක. දැන් මෙතන K1 මේ අනාකූල රේඛාවේ ඉඳ K3 ට සමාන වෙන්න ඕන. එහෙනම් K1 සමානයි K2 ට, K1 සමානයි K3 ට. එහෙනම් මේ දෙන්නම සමානයි කියලා කියන්නේ මොකද්ද? අපිට ගත්තා K2 සමානයි K3 ට කියලා. සරල කතාවක් මේ කියන්නේ. පැහැදිලිද? හරි. බොහොම සරලව තේරුම් ගන්න ඕන. හරිද? දැන් එතකොට මොකද්ද වෙන්නේ? හරි. දැන් මම මේ පැත්ත පොඩ්ඩක් මකන්නම්. හරි සරලව තේරුම් ගන්න දෙයක් අමාරු දෙයක් නෑ මෙතන. හරි සරලව තේරුම් ගන්න දෙයක්. දැන් එතකොට දෙවෙනි උපකල්පනය. හරි. උපකල්පනය දෙක. කොතනින්ද ලියන්නේ? දෙවෙනි උපකල්පනය. උපකල්පනය එක. උපකල්පනය දෙක. මේ දෙක හරියට මතක තියාගන්න ඕනේ නැත්තම් කරන්න. හරි. දැන් ප්ලේන් එකක් වගේ එකක් ළමයි ගොඩාරියක් උස යනවනේ. හරි. ඉතාලකෝ මීටර් 5000 6000 යනවා. 10000 කියන්නේ. මීටර් 5000 6000 කට කියන්නේ මොකක්ද? මීටර් 6000 උඩ යන්නේ. ඒක තාත්තක උස ගත්තොත් එහෙම. හරි. තාත්තක උස ගත්තොත් එහෙම. හිතන්නකෝ මේ මීටර් 2 3ක් කියලා. හරි. දැන් එතකොට මෙතන උස එනවා කියද්දි දැන් උස ප්ලේන් එක තියෙන වෙලාව මේ කියන්නේ. හොඳට තේරුම් ගන්නකොට උඩක ප්ලේන් එක තියෙන වෙලාව මේ කියන්නේ. එතකොට මෙතන මොකද? මෙතන මීටර් 5000 යට. උඩ කීයද? 5000 මීටර් දෙකක් කියන්නේ 5002යි. එතකොට නිකන් 5000ක් එක සැලකුවම නිකන් මීටර් දෙකක් කියන්නේ පොඩි ගානක් නේ බං. සරල කතාවක් නේ. එතකොට දෙවෙනි උපකල්පනයේ අපි කියන්නේ මොකද්ද ළමයි? මේ තට්ටේ උසක් නැහැ කියලා උපකල්පනය කරනවා. සරලයිද කතාව නැද්ද? හරි සරලයි. ප්ලේන් එකේ තට්ටේ උසක් නැහැ කියලා උපකල්පනය කරනවා. මේ උපකල්පනයන් දෙක හැබැයි ඔබට තේරුම් ගන්න ඕනේ. නැතුව මේක පොඩි දාගන්න බෑ. තට්ටේ උසක් නැහැ කියලා උපකල්පනය කරනවා. තට්ටේ උසක් නැහැ කියලා උපකල්පනය කරනවා. ඔන්න ලියන්න. මොකද්ද වෙන්නේ?
මම මෙහෙම ලියන්නම්. D සහ B ලක්ෂ. D සහ D ලක්ෂ වල එකම මට්ටමේ පවතින බව. A හා B ලක්ෂ එකම මට්ටමේ පවතින බව. දැන් මේ උපකල්පන දෙකත් එක්ක තමයි අද මේක තේරෙන්න ගන්නේ. හරි. නැතෝ තේරෙන්න ගන්නේ නැහැ. හරි. D හා B ලක්ෂ එකම මට්ටමේ පවතින බවත් අපි උපකල්පනය කරනවා. පැහැදිලිද? හරි. දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ කාරණා. ඒ කියන්නේ දැන් මේ තට්ට අපි මේ ප්ලේන් එක ගොඩාරියක් උඩ යනකොට ළමයි මේ තට්ටේ උස නිකන් ඉතා උඩා ගියක්. දැන් මෙතන 5000 මෙතන 5002. එතකොට නිකන් උඩා කියන්නේ. ඒකින්ද මෙයාගේ උසක් නැහැ කියලා සලකනවා. ඒ කියන්නේ මෙතන උසක් නැහැ. එතකොට DB ඉන්නේ එකම මට්ටමේ කියලා සලකනවා. සරලයි කතාව. මේ උපකල්පන දෙක තේරුම් ගන්න ඕනේ. නැත්තම් උඹලට මේ ප්ලේන් එකක් උඩ යන විදිහ පැහැදිලි වෙන්නේ නැහැ. පැහැදිලිද වක්කියර එක? ප්ලේන් එකක් උඩ යන විදිහ පැහැදිලි වෙන්න මේ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. දැන් උඹලට තේරෙනවා මෙතන K2 සමානයි K3 බව තේරෙනවා. හරි. K2 සමානයි K3 බව තේරෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන ප්‍රකාශනයේ සමාන වෙන්න ඕනි මෙන්න මේ කියන ප්‍රකාශනයට. ඒක තේරෙනවනේ. හරි. දැන් එතකොට මම ලියනවා මෙහෙම. පළවෙනි ප්‍රකාශනය එකට ලියන්න. හරි. A කියලා දාලා දෙන්න ප්‍රකාශනය. මෙයා A නායක වශයෙන් මෙයා B. හරිද? A කියන ප්‍රකාශනය මම මේ පැත්තෙන් ලියනවා. මොකද P1 ධන භාගයක් rho V1 වර්ගය ධන rho GH. හරි. H1 සමාන වෙන්න ඕනේ B කියන ප්‍රකාශනය උඩ කියන ප්‍රකාශනය. P2 භාගයක් rho V2 වර්ගය ධන rho GH. පැහැදිලිද කියන එක නැද්ද? හරි පැහැදිලිව තේරුම් ගන්න. අමාරු දෙයක් නෙමෙයි කියන්නේ. හරි. දැන් එතකොටම හොඳට තේරුම් ගන්න. මෙන්න මේ ප්‍රකාශන දෙක සමාන වෙනවා. හරි. දැන් මම මේ පළවෙනි උපකල්පනය නම් පැහැදිලි ඉන්නේ. දෙවෙනි උපකල්පනය ගත්තොත් දෙවෙනි උපකල්පනය කියන්නේ මොකක්ද ළමයි? හොඳට තේරුම් ගන්න. දෙවෙනි උපකල්පනය කියන්නේ ගුවන් යානා තටුවේ උසක් නැති බව අපි උපකල්පනය කරනවා. මම අර කතාවක් වගේ ගුවන් යානා තටුවේ උසක් නැහැ. ගුවන් යානා තටුවේ ඇත්තටම උසක් තියෙනවා. හැබැයි මම හිතපන් දැන් මේක ප්ලේන් එක යනවා මීටර් 5000ක් විතර උඩින්. හරි. එතකොට මේ මෙතන ගත්තා මීටර් 5000. ගුවන් යානා තට්ටට උඩ ලක්ෂයක් ගත්තොත් එහෙම 5001යි. මීටර් 5000ක් එක සැලකුවාම නිකන් මීටර් එකක් වැඩි එක නිකන් ගාණක් ගන්න නෑ වගේ නිකන් පොඩි ගාණක් නේද? ආන්නේක හින්දා ළමයි මෙන්න මේකනේ හොඳට තේරුම් ගන්න. ගුවන් යානා තට්ටේ උසක් නෑ කියලා අපි සැලකනවා. ඒක මීටර් එකක් නෑ කියලා සැලකනවා. ඒ කියන්නේ B හා D ලක්ෂණ එකම මට්ටමේ කියලා සැලකනවා. හරි. ඔය උපකල්පනයන් දෙක තේරුම් ගන්න ඕනි. මොනවා කරන්නද? ගුවන් යානයක් ඉහළට යන එක පැහැදිලි කරගන්න. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. පළවෙනි එක මොකද්ද? A හා C ලක්ෂ සමාන බව උපකල්පනය කළා. ඒ කතාව පැහැදිලි. හරි. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද? B හා B ලක්ෂ එකම මට්ටමේ පිහිටනවා කියලා. ඒ කියන්නේ මෙයයි උසක් නැහැ කියලා අපි උපකල්පනයක් කරනවා. පැහැදිලිද? ගුවන් යානා තටුවට උසක් නැහැ කියලා අපි උපකල්පනය කරනවා. පැහැදිලිද? ඔය දෙක හොඳට තේරුම් ගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේව දැන් අපි කතා කරමු. හරි. ආයෙත් කතා කරන්න යනකොට දැන් මම උසක් නැත්තම් හරි මම ඉස්සෙල්ලාම මේව දෙයක් කියලා දෙන්නම් බලන්න. හරි. ඉස්සෙල්ලාම ඔයාලා හිතන්නකෝ දැන් මේ ගුවන් යානේ බිම යන්නේ. තට්ටට උසක් නැහැ. හරි. දැන් අපි කල්පනා කරලා තියෙනවා. හරි. ගුවන් යානේ දැන් බිම යනවා. බිම යනකොට මම මේ මට්ටම කියනවා විභව ශූන්‍ය මට්ටම කියලා. විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා මේ මට්ටම දානවා. හරි. ඒතර උස කීයද? උස මෙයාගේ බිඳුවක් වෙනවා. පැහැදිලි? මෙයාගේ උස කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. මම ඔයාලට පැහැදිලි වෙන්න කියන්නේ ගුවන් යානයක් බිම යන වෙලාව. පැහැදිලි? මට එතකොට සාමාන්‍ය පුළුවන් මේ යට මට්ටම විභව ශූන්‍ය මට්ටම කියලා. පැහැදිලි? හරි. එතකොට මම කියනවා මෙයාගේ උස එතකොට බිඳුවයි. සරලයි කතාව. හරිම සරලයි. දැන් එතකොට මම උපකල්පනය කරලා තියෙනවා මොකද්ද? ගුවන් යානා තට්ටට උසක් නැහැ. උසක් නැති බව. එහෙනම් මෙයා මොකක් වෙන්න ඕනේද? ඇයි මේ දෙන්න එකම මට්ටමේ බෑ ඉන්නේ කොහොමද උසක් නැත්තම්? එහෙනම් D කියන ලක්ෂය මොකද වෙන්න ඕනේ උස? මෙයාගේ උස මොකක් වෙන්න ඕනේද ළමයි බිඳුවක් වෙන්න. පැහැදිලිද මං කියන එක? දැන් මොකද්ද තියෙන්නේ? rho GH කියලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? rho GH කියන්නේ බිඳුවයි. බිඳුවේ වැඩි කරොත් උත්තරේ මොකක්ද එන්නේ? බිඳුවක් නේද? සරලයි. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙතෙන්දී මේ විභව
ශක්තිය මොකක් වෙනවද ළමයි? විභව ශක්තිය ශූන්‍යයක් වෙනවා. මම මේ කතා කරන්නේ ගුවන් යානේ තව බිම යන්නේ. විභව ශක්තිය මොකක් වෙනවද? විභව ශක්තිය ශූන්‍යයක් වෙනවා. එහෙනම් මෙතන මොකද වෙන්නේ? h කියන එක වෙනවා බිඳුවක් වෙනවා. මොකද මෙයා බිම යන්නේ. අපි මංසාර කරනවා මේ බිම මේ යට මට්ටම විභව ශක්තිය ශූන්‍ය මට්ටම ලෙස. එතකොට මෙයාගේ උස බිඳුවයි. එතකොට මේ පදේම බිඳුවක් වෙනවා. මෙතෙන්දි මොකද වෙන්නේ එතකොට? මේ පදේම ළමයි මොකක් වෙනවද? බිඳුවක් වෙනවා. හරි. ඉහළ යන වෙලාවෙ කියලා දෙන්නම් දැන් අපි ඒක තේරුම් ගන්න. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි කල්පනා මෙතනට. මෙයාගේ උසක් නැත්තම් මෙයක් ඉන්න ඕනේ මොකේද? විභව ශූන්‍ය මට්ටමේ. ඇයි? උපකල්පනය. B සහ B ලක්ෂ එකම මට්ටමේ පවතින බව උපකල්පනය කරනවා. එහෙනම් මූයි එක මට්ටමේ මෙයා විභව ශූන්‍ය මට්ටමේ කියලා කියන්නේ උඩ එක්කවත් ඉන්නේ විභව ශූන්‍ය මට්ටමේ. පැහැදිලිද? එතකොට මෙයාත් මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. පැහැදිලිද? එතකොට මෙයාත් මොකද වෙන්නේ? බිඳුවෙන් මේක දෙක වැඩි වුණා කියලා වෙනසක් නැහැ. බිඳුවමයි උත්තරේ. එතකොට මේකට මේක ඇද්ද දෙක මොනව වෙනවද? කැපිලා යනවා. පැහැදිලිද? හරි. මේක උඩ යන වෙලාවට පොඩ්ඩක් කියලා දෙන්න අපිට පොඩ්ඩක් පැහැදිලි වෙයි. මම මේක මේ විදිහට කියලා දීලා ඉන්නේ. හරි. දැන් බලමු. දැන් තියෙනවා p1 භාගයක් v1 වර්ගය සමානයි p2යි භාගයක් v2 වර්ගය කියලා තියෙනවා. පැහැදිලිද? හරි. මේ දෙක අහක් වෙලා යනවනේ. බිඳුව වෙනවනේ. සරලයි එකක් තමයි. දැන් ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ ළමයි කියන එකද? හරි. දැන් එතකොට හරි උපකල්පනයේ මේ පැත්තෙන්ම තියමුකෝ නේ. හරි. උපකල්පනය මකන්න වෙනවා පොඩ්ඩක්. හරි. ඒක මතකේ තියාගන්න ඕනේ පොඩ්ඩක්. හරි. මෙහාලින් දාලා තියමුකෝ. උපකල්පනයේ දෙක කියන්නේ මොකද්ද? ගුවන් යානා තටුවේ උසක් නැති බව තමයි උපකල්පනය කරන්නේ. හරි. දෙක. උපකල්පන දෙක මතක තියෙන්න ඕන නේද? නැත්තම් තේරෙන්නේ නැතුව යනවා. හරි සරලයි. දැන් මෙතෙන්ට නිකන් තේරුණානේ. හා. දැන් උඹලට සාන්තිදා සමීකරණය කියලා ගන්න ඕන එක. නේ? සාන්තිදා සමීකරණය මොකක්ද උනේ? අපි අනවර්ත අනාකූල අවස්ථාවේ පවතින තරල ප්‍රවාහයක් සැලකුවාම ආන්ගේ තරල ප්‍රවාහයේ තරලයේ ඇතුල් වීමේ ශීඝ්‍රතාවය පිටවීමේ ශීඝ්‍රතාවයට සමානයි. කොහොම එකක් කිව්වේ? දැන් ඔබට තේරෙන්න ඕනි යම් කිසි දෙයක්. මොකක්ද? දැන් ඔන්න මම තරල අංශු කීපයක ගමන්පත ටිකකුත් ගන්නවා. අනාකූල රේඛා ටිකකුත් ගන්නවා. මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? අනාකූල රේඛා ලං වෙලා නේද? මෙතෙන්දි අනාකූල රේඛා ලං වෙලා. දැන් අපිට තේරෙන්න ඕනි කාරණාව මෙච්චරයි. හරි. ඇතුල් වීමේ ශීඝ්‍රතාවය පිටවීමේ ශීඝ්‍රතාවයට සමානයි කියලා කියනවා. හැබැයි මුගේ හරස්කඩ ලොකුයි බං මේ. මුගේ හරස්කඩ පොඩි. එහෙනම් ඇතුල් වීමේ ශීඝ්‍රතාවය පිටවීමේ ශීඝ්‍රතාවයට සමාන වෙන්න මොකද වෙනව? මෙයාගේ ප්‍රවේගය වැඩි වෙන්න එපා. ඇයි මෙයාගේ පොඩි කටක් තියෙන එළියට. එතකොට මේ ඇතුල් වීමයි පිටවීමයි සමාන වෙන්න නම් මෙයාගේ ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ මෙයාට සාපේක්ෂව වැඩි. එතකොට තමයි එකම ප්‍රමාණයක් එළියට එන්න පුළුවන් මෙතනින් ඇතුළට යන ප්‍රමාණයට. සරලයි කතාව. ඒ කියන්නේ මේ අනාකූල රේඛා ලඟ වෙලා පිටිනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රවේගය ළමයි වැඩි වෙනවා. හරි. මම මේකට පොඩි උදාහරණයක් දෙන්න. පැහැදිලිද? උදාහරණයක් දෙන්න. මොකද්ද? උඹලා දැන් ওই ට්‍රිප් එකම ගියාම හරි මොකද කරන්නේ? උඹලා ජීලගේ හන්තාණේම කියලා නේද? හරි. ඒවා දිනනවා ගල්. ඕක මම ගලක් කියලා මම හන්ද ඕනෝනේ තියෙන්නේ. මෙන්න මේ ආගේ මිනිහෙක් ඉන්නකොට මොකද වෙන්නේ? අධික උලක් ගන්නවා. හරි. අධ්‍යයනය තියෙන යටිනේ. හරි. මොකද එන අධික උලක් ගන්නවා. ඇයි ඒ? දැන් මෙතනින් යන මේ මෙතනින් යන තර සුලම් ප්‍රවාහය මොකද වෙන්නේ? මෙන්න මෙතනින් කොහොම මොකක් කියලා යනවද? ලඟ වෙලා යනවා. අන්න අනාකූල රේඛා ලඟ වෙනවා. මේ ලඟ වෙලා යනවා. ලඟ වෙලා යනකොට මොකද වෙන්නේ? තමයි වේගය වැඩි වෙනවා. සරල කතාවක් ඔය කියන්නේ. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. දැන් එතකොට අපේ මේ පෙත්තෙත් එහෙමයි. හරි. පෙත්තරේ මොකද කියන්නේ බා? තට්ට. හරි. ගුවන් යාන පෙත්ත නෙමෙයි තට්ට. පොඩි කාලේ පෙත්ත කියන්නේ මහා. දැන් ඕම ඇවිල්ලා මෙතනින් ලඟ වෙලා යනකොට මොකද වෙන්නේ? මෙයාගේ වේගය වැඩි වෙනවා මෙතන. තේරුම් ගන්න ඕනේ කාරණා. මෙහෙම ඇවිල්ලා මෙතනින් ලඟ වෙලා යනකොට මොකද වෙන්නේ? වේගය වැඩි වෙනවා. පැහැදිලිද? හරි. වෙන්චූරිය ක්‍රියාවලිත් වෙන්නේ ඕකම තමයි. බර්නූලි. පැහැදිලිද? මොකද වෙන්නේ? මෙහෙම තරල ප්‍රවාහය ඇවිල්ලා මෙතනින් මොකද ලඟ වෙලා පැයන් ලඟ වෙලා යනකොට මොකද වෙන්නේ? මෙයාගේ වේගය වැඩි වෙනවා. හොඳට තේරුම් ගන්න.
අනාකූල රේඛා ලං වෙනවා කියලා කියන්නේ වේගය මොකක් වෙනවද වැඩි වෙනවා සරල කතාව. හරි. දැන් එතකොට හොඳට තේරුම් ගන්නවා කියන්නේ. හරි. දැන් එතකොට මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න. දැන් එතකොට මෙයාගේ වේගය වැඩි වෙනවා. හරි. මෙයාට සාපේක්ෂව මෙතන කියන තරංග ප්‍රවාහයට සාපේක්ෂව මෙයාගේ වේගය වැඩි වෙනවා. පැහැදිලිද? හරි. දැන් එතකොට තේරුම් ගන්න පොඩි කාරණාවක් තියෙනවා. හරි. මේකෙන් නෝ බලන්න. මේක ඕමම දිනම මම එකක් ලියන්නම්. හරි. අර උඩේ කියලා ලියන්න ඕනේ. P2 භාගයක් ρ V2 වර්ග දාන ρ GH නම් දැන් කැපිලා කියලා නෙමෙයි මේක ඇල්ල විතරයි තියෙන්නේ. මේක නියතයක් එන්න ඕනේ. නියතයක් කියලා කියන්නේ මේ මෙන්න මේක ඇල්ල බිඳුව වෙලානේ. මේ කැල්ලේ එකතුව මේ කැල්ලේ එකතුවට සමාන වෙන්න ඕනේ දැන් කොහොමද? සරල එකක් තමයි. හා. දැන් බලපන්කෝ තරල ප්‍රවාහයේ අපි මේක දෙලින්ම බර්නුලි දාන්නේ අසම්පීච්ච තරලයකට නේ. හරි. එතකොට ඝනත්වය වෙනස් වෙන්න බෑ. තරලයේ ඝනත්වය මෙතන එක ඝනත්වයක් මෙතන එක ඝනත්වයක් වෙන්න බෑ. හරි. තරලයේ ඝනත්වය සමාන වෙන්න ඕනේ. මේක සමානයි. දෙන්නගේ. හරි. භාගය කියන්නේ කොහොමද සමාන දෙන්නට පොදුයි කියන්නේ. හරි. සමානයි කියන්නේ දිගුත් නැදින්නට පොදුයි භාගය. තේරෙනවද? හරි. ඊට පස්සේ ඝනත්වය සමානයි. සමානයි කියන්නේ පොඩි උන්ඩෝගේ තේරෙනවද? හරි. ඊට පස්සේ බලමු දෙන්නටම මේ සාපේක්ෂව කියන්නේ. හරි. පීඩනය පීඩනය සමාන වෙන්න ඕනේ. ඕන්න වෙනස් වෙන එකක්. හරි. දැන් කොටුවක් ගන්න ඕනේ උඹලට දැනෙන්නේ කියන්නේ. ප්‍රවේගය සමාන වෙන්නේ නැහැ කොහොමද? මෙතන වඩා ප්‍රවේගය මෙතන වැඩි. ඇයි මෙතනින් ලඟ වෙලා යන්නේ. පැහැදිලිද? එතකොට බං උඹට තේරෙනවා මෙයාගේ භාගය කියන එක ඉතින් කොහොමත් පොදුයි දෙන්නටම. හරි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඝනත්වය දෙන්නගේම සමානින්ද ඝනත්වයක් දෙන්නටම පොදුයි. එතකොට වෙනස් වෙන්න පුළුවන් මුන් දෙන්න කවුද ඉන්නේ? මුන් දෙන්න විතරයි. ඔන්න තේරුම් ගන්න ඕනේ කාරණාව. හරි. මුන් දෙන්න විතරයි බං වෙනස් වෙන්න පුළුවන් ගේ උන් ඉන්නේ. හැබැයි උත්තරේ දෙන්නගෙම එක වෙන්න ඕනේ. පැහැදිලිද? මම මෙයාට P දෙකනේ යනවා. P1 ධන භාගයක් ρ V1 වර්ගය. මේ දෙන්නගේ උත්තර එක වෙන්න ඕනේ. මේව මොනවද? මේවා ළමයි මොනවද වෙන්නේ? මේවා දෙන්නටම නියතයි. හරි. වෙනස් වෙන්න පුළුවන් මේ දෙන්න විතරයි. මේ දෙන්න විතරයි වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි? දැන් එතකොට මම මෙහෙම එකක් කියන්න බලන්න. පැහැදිලි වෙන්න මේ කියන්නේ. හරි. දැන් එතකොට ආන්නකෝ 6 ධන 4 උත්තරේ 10. 10 නියත වෙන්න ඕනේ. 10 හැම වෙලේම වෙන්න ඕනේ. හරි. දැන් මේකේ නම් මොකද වෙලා තියෙන්නේ? මෙයාට සාපේක්ෂව මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? මෙතෙන්දි ප්‍රවේගය වැඩි වෙලා. මෙතෙන්දි ලඟ වෙලා යනකොට මෙතන ප්‍රවේගය වැඩි වෙලා. ප්‍රවේගය කියන්නේ කොහෙද? 4 තිබ්බ එක එකක් තමයි බලන්න. දැන් ප්‍රවේගය වැඩි වෙලා. ඒ කියන්නේ එකක් වැඩි වෙලා. 4 කීයක් වෙලාද? 4 6ක් වෙනවා. 4 6ක් වුණාම 10 උත්තරේ එන්න මොකද වෙන්න ඕනේ? 6. 6 බං මොකක් එන්න ඕනේ? 4ක් එන්න ඕනේ. මං කියන්නේ මේ දෙන්නටම 10 උත්තරේ එන්න ඕනේ. හරි. එතකොට එකක් වැඩි වෙනවා කියලා කියන්නේ එකක් මොනව වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. නැත්තම් 10 උත්තරේ නෑනේ මං සරල කතාවක් මේ කියන්නේ. පැහැදිලිද? හරි. දැන් එතකොට මොකද වෙන්නේ? ඔබට සරලව තේරෙනවා මොකද්ද? උඩදී ප්‍රවේගය වැඩි වෙනවා. උඩදී මොකද වෙන්නේ? හරි. උඩදී ප්‍රවේගය වැඩි වෙනවා. ලස්සන කරගෙන උඩ ගන්න. ඔන්න ආපු ලියනවා. P2 භාගයක් ρ V වර්ග ඒවා. හරි. මෙයාගේ මොකද වෙන්නේ ළමයි? උඩේ කෙනාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා නම් මේ දෙන්නගේම නීතිය තියාගන්නත් බෑ නේද? මොකද වෙන්නේ? පීඩනය අඩු වෙන්න ඕනේ. සරල කතාව මේ අපිට පැහැදිලිවට මතක තියාගන්න කියලා දෙන්න. පැහැදිලිද? ප්‍රවේගය වැඩි වෙනවා කියලා කියන පීඩනය අඩු වෙන්න ඕනේ. සරල කතාවක්. හරි. එහෙනම් මෙතන මොකද වෙන්නේ? ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපට තේරෙනවා. හරි. ඕනෑම තැනක ළමයි මෙන්න තේරුම් ගන්න. මෙතෙන්දි වේගය වැඩි වෙනවා කියලා කියන්නේ පීඩනය අඩු වෙනවා. මොකද වේගය වැඩි වෙනවා කියලා කියන්නේ පීඩනය අඩු වෙනවා. ඔක නම් මතකේ තියෙන්න ඕනේ. මොකද්ද? වේගය වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද ළමයි? පීඩනය අඩු වෙනවා කියන එක. පැහැදිලිද? මෙතෙන්දි වේගෙන් යනවා. එතකොට මෙතන පීඩනය අඩු වෙනවා.
මෙතන පීඩනය තියෙනවා එන්නේ. එතකොට මෙතන සාපේක්ෂව මෙතන පීඩනය මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා බා. හොඳට තේරුම් ගන්න ඕනේ කතාව. හරි. මෙතෙන්ට සාපේක්ෂව මෙතන පීඩනය අඩු වෙනවා. පැහැදිලිද? හරි. දැන් මම මෙහෙම දෙයක් කියන්නම්. හරි. කොහොමද මෙහෙම ආවෙන්නේ? හරි. දැන් එනකොට මෙන්න මෙහෙමයි. හරි සරලයි කතාව. මම මේ පීඩනය දෙන්නම දෙපැත්තේ තියෙන හරි නෑ වගේ එක පැත්තට ගන්නම්. හරි. එතකොට එනවා P1 ධන P2 මේ පැත්තට ගියා ඍණ P2ක් වෙනවා. ඍණ P2. හරි. P2 ධන භාගයක් රෝ V2 වර්ග. හරි. මේ පැත්තේ තියෙන ධන සෙට් එක පිටින් එහා පැත්තට ගිහින් ඍණ සෙට් එකක් වෙනවා. ඍණ භාගයක් රෝ V1 වර්ග වෙනවා. සරලයිද කතාව නැද්ද? හරිම සරලයි. අමාරු දෙයක් නෙමෙයි. දැන් ඔබට තේරෙනවා මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? හරි. P2 මේ පැත්තට ගෙනිච්චන්නේ නෑ නේද? P1 P2 මේ පැත්තට ගෙනිච්ච ධන සෙට් එක එහා පැත්තට ගෙනිච්චා. ඕකනේ ඉන්නේ. සරල කතාව. හරි. දැන් එතකොට P1 ඍණ P2 සමානයි භාගයක් රෝ V2 වර්ග ඍණ භාගයක් රෝ V1 වර්ග වෙනවා. පැහැදිලිද? හා. මෙයා මේ පැත්තට ගෙනිච්චා මෙයා මේ පැත්තට ගෙනිච්චා. ඔච්චරයි සරලයි කතාව. හා. දැන් එතකොට ඔබට තේරෙනවා මොකද්ද වෙන්නේ? භාගයයි රෝ කියන එක ඝනත්වයක් දෙන්නටම පොදුයි නේ. භාගයක් රෝ කියන එක දෙන්නටම පොදුයි. පොදුයි වදිබ්බා මොකද කරන්නේ අපි? ඒක වරාණෙන් එළියට ගන්නවා. භාගයක් රෝ පොදුයි. ඉතුරු වෙනවා මොකද මෙතන? V2 වර්ග ඍණ V1 වර්ග. මොකද වෙන්නේ? P1 ඍණ P2 සමානයි පීඩන අන්තරය. මෙන්න මෙතන අට ගන්නා පීඩන අන්තරය මොකද වෙන්නේ මේ? මෙන්න මෙතන අට ගන්නා පීඩන අන්තරය මොකද වෙන්නේ? සමාන වෙනවා ළමයි භාගයක් රෝ V2 වර්ග ඍණ V1 වර්ගය. පැහැදිලි? V2 වර්ගයේ ඍණ V1 වර්ගයට. පැහැදිලිද? අමාරුද කතාව නැත්ද? හරිම සරලයි. දැන් අපිට තේරෙන්න ඕනේ මෙතන පීඩනය අඩු වෙන්නේ ඇයි? පීඩනය අඩු වෙන්නේ මම මෙතන කියනකොට මෙතන වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද? පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙතනට සාපේක්ෂව මෙතන පීඩනය අඩුයි. එතකොට පීඩන අන්තරයක් අට ගන්නවා. ආයේ පීඩන අන්තරය තමයි යොමු හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරිම සරලයි. දැන් එතකොට මම මෙහෙම එකක් කියන්නම්කෝ. දැන් මොකද්ද මම පීඩනය කියලා කිව්වේ? දැන් ඕකනම් කියලා දීලා තිනවා මේ පාඩමේ 500ක් විතර. පීඩනය කියලා කියන්නේ මොකද්ද? ඒකක ආරස්කඩ වර්ගඵලයකට ලම්බක විතර බලය. පීඩනය නම් මොකද උනේ? පීඩනය සමානයි F බෙදීම A ට. තේරුම් ගන්න කතාව. පීඩනය සමානයි ළමයි F බෙදීම A ට. හරි. දැන් මේ පීඩන අන්තරයෙන් උත්තරේ එන්නේ මොකද්ද? ඒ පීඩනයක් වලේද බං එන්නේ. දැන් මෙහෙම කියනවා. හරි. කොස්සට 100ක් තියෙනවා. හරි. කොස්සට 100න් අපිට කියනවා කොස්සට 25ක් අහක් කරන්න කියලා. તો ඉතුරු මොනවද? ඉතුරු කොස්සට 75ක් නේ. කොස්සට 75ක්. පැහැදිලිද මම කියන එක? ඒ වගේ තමයි. පීඩන අන්තරයෙන් උත්තරේ එන්නේ මොකද්ද? පීඩනය. ඩෙල්ටා P කියලා උනන් දාගත්තා කියලා. පීඩනය. එතකොට ඒ පීඩනයත් අපිට අර්ථකථනය කරන්න බැයිද? ඒක කරස් කරන වර්ගඵලයකට ලම්බක විතර බලය කියලා. හොඳට තේරුම් ගන්න. ඒක F බෙදීම A ම තමයි. පැහැදිලිද? පීඩන අන්තරේ මම මෙහෙම කියලා කියන්නේ. P1 ඍණ P2. එහෙනම් සමාන වෙනවා මොකටද? F බෙදීම A ට. හරිම සරලයි නේද? හරිම සරලයි. අමාරු දෙයක් නැහැ මේකේ බා. හරි. දැන් එතකොට මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් එතකොට තව දෙයක්. කවුරුත් කැමතිද ළමයි පීඩනයේ වැඩි තැනක ඉන්න? නැහැ නේද? හරි. කවුරුත් කැමති පීඩනයක් නැති තැනක. පැහැදිලිද? පීඩනයේ වැඩි වුණොත් මොකද වෙන්නේ? පීඩනය අඩු තැනක් හොයාගෙන යනවා. ඒක තමයි වෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? වැඩිපුර පීඩනයක් දුන්නොත් මොකද වෙන්නේ? පීඩනය අඩු තැනක් හොයාගෙන යනවා. පැහැදිලිද? ඒක තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. පීඩනය අඩුවෙන් තියාගන්න. වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? අඩු තැනක් හොයාගෙන යනවා. සරලයි කතාව. ඒ වගේ ළමයි මේ පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට හට ගන්නවා ළමයි බලය. පීඩන අන්තරයෙන් ඉඳන් පීඩන වැඩි තැනේ ඉඳන් අඩු තැනට මොකද වෙන්නේ? හට ගන්නවා බලයක්. ආන්ගේ බලයට අපි කියනවා මොන බලය කියලාද ළමයි? එසවුම් බලය කියලා. ඕන් තේරුම් ගන්න ඕනි කාරණාවක්. හරි. පීඩනයේ වැඩි තැන ඉඳන් අඩු තැනට හට ගන්නවා බලයක්. ඒකට අපි කියනවා මොකක් කියලාද? එසවුම් බලය කියලා. අමාරුද නෑ. ඕන් ඔය කියන එසවුම් බලයෙන් හින්දා තමයි ළමයි ප්ලේන් එක උඩට යන්න පටන් ගන්නේ.
සරලයි කතාව. හරිම සරලයි. දැන් එතකොට ඒ බලය අපිට හොයන්න පුළුවන්. හරි. මෙයාගේ හරස්කඩ වර්ග බලය තියෙනවා. පීඩනයක් නේද උතනේ. යථකථනය කරගෙන තියෙනවා. හරස්කඩ වර්ග බලයක් තියෙනවා. මෙතන එසවුම් බලය අපිට හොයන්න පුළුවන්. හරි. පීඩන අන්තරය වැඩි කරනවා ළමයි හරස්කඩ වර්ගඵලය. පීඩන අන්තරය මෙතන තියෙන හරස්කඩ සඵල හරස්කඩ වර්ගඵලයෙන් වැඩි කරාට පස්සේ මොකද වෙන්නේ? එසවුම් බලය අපිට එනවා. පැහැදිලිද? දැන් අපිට බලන්න බර්නූලි මූලධර්මයේ ආශ්‍රය කරගෙන ප්ලේන් එකක් උඩ යන හැටි විතරක් නෙමෙයි. ප්ලේන් එකක් උඩ යන්න ඇති වෙන එසවුම් බලයත් අපිට ගණනය කරගන්න පුළුවන්. මේ එසවුම් බලය වෙන්නේ පීඩන අන්තරය හොයා ගන්න පුළුවන් එකටම ඊට පස්සේ එසවුම් බලය ගණනය කරගන්න පුළුවන්. පැහැදිලිද මම කියන එක? හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. හරිම සරලයි. අමාරු දෙයක් නෙවෙයි. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. හරි. ඊට පස්සේ ඕන උත්තරයක් පැහැදිලිව තේරුම් ගන්න තියෙනවා. මම මේක පොඩ්ඩක් දාගන්න නෝට් එක. ඊට පස්සේ සම්පූර්ණයෙන් ආයෙත් ඉඳලා පොඩ්ඩක් කියාගෙන යන්නම්. තව ටිකක් පැහැදිලි වෙන්න. හරි. පැහැදිලිද නැද්ද? පට්ටලේසි බම් මේක අමාරු දෙයක් නෙමෙයි. හරි. සග්ගල් ලියාගන්න බලන්න. ඉඩක් තියෙනවනේ මේක දාගන්න. දැන් ඔයාලට තේරෙන්න ඕනේ කාරණාව තමයි හරි තරල ප්‍රවාහයක වේගය වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පීඩනය වැඩි පැත්තේ ඉඳන් පීඩනය අඩු පැත්තට බලයක් අඩ කරනවා. ඕක තමයි හැම තැනකටම වෙන්නේ. පැහැදිලිද? තේරුම් ගන්න ඕනේ කාරණාව. අමාරු දෙයක් නෙවෙයි. හරි. ප්ලේන් එක උඩ යන එක පොඩ්ඩක් කියලා කියන්න හරි. දැන් මෙතන මම දැන් මේවා නිකන් ගත්තේ v එක දාන භාගයක් v එකේ වර්ගය දාන ρg h එක p2 දාන භාගයක් ρ v දෙකේ වර්ගය දාන ρg h කොහොමද නේ? දැන් මම මේ නිකන් දාලා ඔය විභව ශූන්‍ය වට්ටම කියලා සලකලානේ. ඒ වලට පැහැදිලිද කියලා. දැන් ඔයලා හිතන්න ඔය ප්ලේන් එක උඩ යනවා කියලා. හොඳට තේරුම් ගන්න. ප්ලේන් එක උඩ යනකොට වුණා හරි මේ ආවම කතාව තරලයේ ඝනත්වය වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඝනත්වය දෙන්නටම පොදුයි. පැහැදිලිද? ඊට පස්සේ ගුරුත්ව ත්වරණය වෙනස් වෙනවා. ගුරුත්ව ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. දෙන්නටම පොදුයි. වෙනස් වෙන්න පුළුවන් මොකද්ද? මම මේ ප්ලේන් එක උඩ යන විදිහ කතා උඩ යන අවස්ථාව කතා කරන්නේ. වෙනස් වෙන්න පුළුවන් උසවල් දෙක විතරයි. උසවල් දෙක තමයි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? උපකල්පනයේ දෙක. ප්ලේන් එකේ තට්ටේ උසක් නැති බව උපකල්පනය කරනවා. අම්මට සී. ඒතකොට මූ වෙනස් වෙන්නේ නැහැ නේද? පැහැදිලිද මම කියන්නේ? මූ වෙනස් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. දැන් එතකොට මොකද වෙන්නේ? මේ දෙන්නගේම විභව ශක්තිය මොනවා වෙලාද තමයි? දෙන්නගේම විභව ශක්තිය සමාන වෙලා. එහෙම වුණත් ඔක කැපිලා යනවා නේද? දැන් හිතන්නකෝ පීඩනාන්තරය ගන්න p එක කරගෙන p දෙක කරගත්තා. හරි. මේ සෙට් එක එහා පැත්තට ගෙනිච්චා. ඒ වගේම මූත් එහා පැත්තට ගෙනියන්න එපා. යා පීඩනාන්තරය මෙතන දාන්න කරගන්න. ρg h කියන එක කියලා ධන ρg h එහා පැත්තට ගෙනියන්න. එතකොට එනවා මොකද්ද? ඍණ ρg h කියලා. මේ දෙන්නම සමානයි. හිතාංග ජූල් 80ක් ආවා කියලා කියනවා. මෙයාගේ ධන ජූල් 80ක් වෙනවා. මෙයාගේ ඍණ ජූල් 80ක්. එතකොට මෙයාට මෙයා ඒක කැපිලා යනවා. පැහැදිලිද කියන එක නැද්ද? තේරුම් නැහැ. හරි. මේක මම ඔයාලට කියලා දෙන්නම් හරි. දැන් මේක දාගෙන ඉවරයි නේ. හරි. පීඩන අන්තරය ගන්නකොට හොඳට තේරුම් ගන්න. හරි. පීඩන අන්තරය ගන්නකොට p1 ඍණ p2 නේ ගන්න ඕනේ. මේක මේ පැත්තට ගෙනියන්න. මේ සෙට් එකත් එහා පැත්තට මේ සෙට් එක මෙහා පැත්තට ගෙනියන්න බෑ දුන්නේ. හරි. එතකොට මෙතන එනවා භාගයක් ρ v දෙකේ වර්ග ධන ρg h. හරි. මෙයා ගෙනිනවා එහා පැත්තට. එතකොට එනවා ඍණ ρg h. හරි. තව මෙයක් තියෙනවා.
ඍණ භාගයක් ρ v වර්ග v දෙකේ වර්ග v එකේ වර්ග. කොහොමද? හොඳට තේරුම් ගන්න. පැහැදිලිනේ? ඉතින් අමාරු දෙයක් නෙවෙයි උඹට කියන සාමාන්‍ය දෙයක් කොහොමද? දැන් බලන්නකෝ. මෙන්න මෙයාගේ අගේ එකමයි එන්නේ කියලා ඔබට පැහැදිලිනේ. ඒක ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. හරි? ගුරුත්වාකර්ෂණය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි? හා. ඊට පස්සේ උස වෙනස් වෙන්නේ නැහැ උපකල්පණය. උසක් නැහැ කියලා සරකුවා. උසත් එකම ගන්න. උස එකයි කියනවා. උසත් එකම ගන්නනේ. එතකොට මෙතෙන්ට එන්නේ 80යි ජූල් නම් මෙතෙන්ටත් එන්නේ 80යි ජූල්. පීඩන අන්තරය ගන්නකොට මොකද වෙන්නේ? මෙයාගේ පීඩන දෙක මේ පැත්තට සමාන කරලා මේ පැත්තට තනි කරගන්න එපාය. එතකොට මෙතන ධන 80යි ජූල් වෙනවා මෙතන ඍණ 80යි ජූල්. මෙයාගේ උත්තරේ ඍණ 80යි ජූල් වෙනවා. මෙයාගේ උත්තරේ ධන 80යි ජූල්. ධන 80යි ඍණ 80යි කැපිලා යනවද? කැපිලා යනවා. කොහොමවත් වෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන එක? අඹලට අර තේරුම් ගන්න ඕනේ එක තමයි මම අර නිකන් විභව ශුන්‍ය මට්ටමේ පොළවේ තියෙන එකක් සලකන්නයි කියලා කිව්වේ. හරි? හරි. දැන් එතකොට හරි මේ ටික පොඩි ටිකක් ටිකක් දාලා දෙන්නම්. එතකොට මේ ටික නැති කවුරු හරි ඉන්නවා තේරෙයි. පැහැදිලිද? හරි. දැන් මම මේ වීඩියෝ ටික දාන්නේ මේ පාඩම් ටිකට. හරි. බලන්න දැන් මේක පාරක් තේරුම් නැත්නම් දෙවෙනි පාර බලන්න. පැහැදිලිද? හරි. ඒකට ඔයාලා මුල තේරුම් නැත්නම් ඒකට ආපහු ගිහලා බලපන්. හරි. එමය වෙන්නේ. හරි. ඕන්න දැන් මම ආපහු එකපාරක් මේක කියන්න යන්නම්. හරි. පොඩ්ඩක් ස්පීඩ් එකේ. මේක තේරුණා කියලා කියන්නේ හරියට. හරි. හරියට තේරුණා කියලා කියන්නේ වැඩේ ඉවරයි. අමාරු දෙයක් නෙමෙයි ඉතින් හරි ලේසි බං. අමාරු දෙයක් නෙමෙයි. හරි. ඕන්න ප්ලේන් එකේ තට්ටේ ඉඳන් කතා කරමු. ඕන්න ප්ලේන් එකේ තට්ටක් තියෙනවා. ඕන්න තරල ප්‍රවාහය එනවා. ඒක ළඟ මේ තරල අංශ දෙයක් එනවා කියලා හිතුවොත් එimhe ඕන්න එක තරල අංශයක් කොහෙන් යනවා. අනිත් තරල අංශය මෙහෙන් යනවා. හරි. පළවෙනි උපකල්පනය 1. උපකල්පනය 1 මොකක්ද ළමයි කිව්වේ? මෙන්න මේ තියෙන තරල අංශ දෙක සමාන බව උපකල්පනය කරා. හරි. ඒගොල්ලන්ගේ මොකක් වෙනවද එහෙනම්? ඒගොල්ලන්ගේ පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියේ එකතුව දෙන්නගෙම නියතයි. K. හරි. හැබැයි අපි දන්නවා බර්නූලි මූල ධර්මයට අනුව එකම අනාකූල රේඛාව හින්දා මෙතන එනාගේ මොකක් වෙන්න ඕනේද? මේ Kටම සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? මොකක්ද K කියලා දාන්න. මෙතන තියෙන මොකද පීඩනයේ මෙයාට මම P1 කියලා දාන්නම්. මෙයාට V1 කියලා දාන්නම්. මෙයාට P2 කියලා දාන්නම්. පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව නියතයි. එයා K2. දැන් අපි දන්නවා එකම අනාකූල රේඛාවේ ඉන්න මොකද වෙන්නේ? K1 සමාන වෙනවා K2ට. උපකල්පන එක පොඩ්ඩක් මතක තියාගන්න මෙතන ලක්ෂ දෙකක AB කියලා A හා B සමාන බව වලට උපකල්පන. A හා B සමාන බව. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතෙන්ට මම සැලකුවොත් එහෙම මෙතන තියෙන්නේ බං K2. මෙතන තියෙන්නේ K3. හරි. මෙයා එකම අනාකූල රේඛාවේ ඉන්නේ. හරි. එහෙනම් මෙයාගෙන් මොකද වෙන්නේ? පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව මොකක් වෙන්න ඕනද? නියතයක් වෙන්න ඕනේ මේ. පැහැදිලිද? හරි. පැහැදිලිව ගන්න V3 P3. පැහැදිලිද? හරි. එතකොට මේ දෙන්න මෙන්න මේ ප්‍රකාශනය මේ ප්‍රකාශනයට සමාන වෙන්න ඕනද නැද්ද? සමාන වෙන්න ඕනි. ඇයි එහෙම සමාන වෙන්න ඕනේ? ඇයි බා එකම අනාකූල රේඛාවනේ. බර්නූලි වල ඕකනේ කියන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ? අපිට ගත්ත හැකි K1 සමාන වෙන්න ඕනේ ඒ වගේම K3. K1 සමානයිලු K2ට K1 සමානයිලු K3ට. එහෙනම් මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න. K2 සමාන වෙනවා නේද ළමයි K3ට. සරල කතාවක්. ඒකම අපි කතා කරා දෙවෙනි උපකල්පනයේ. දෙවෙනි උපකල්පනයේදී මොකද වුනේ? තේරුම් ගන්න. දෙවෙනි උපකල්පනයේදී මොකද වුනේ? මෙයාගේ උසක් නැහැ කියලා උපකල්පනය කරා. උසක් නැහැ කියලා කියන්නේ මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ මෙතන වෙනසක් වෙන්නේ නැහැ. මෙතන වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්නේ විභව ශක්තිය දෙන්නගේ මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. මේකෙන් අපිට ගත්ත හැකි K2 K3ට සමානයි කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශන දෙක සමාන කරගන්න පුළුවන්. සරලයි කතාව. හරි. P2 ධන භාගයක් ρ B දෙකේ වර්ග ධන ρ G H අපිට සමාන කරගන්න පුළුවන්. මොකටද? P3 භාගයක් ρ V තුනේ වර්ග ධන ρ G H සරලයි කතාව. right. දැන් එතකොට අපි දන්නවා මෙන්න මේගොල්ලන්ගේ මොකද වෙන්නේ?
උසක් නෑ කියලා සලකපු හින්දා මොනවද වෙන්නේ? විභව ශක්ති සමානයි. දෙපැත්තෙම සමානයි නම් සමාන ρ g h. විභව ශක්ති දෙන්නාගේම සමාන නම් මොකද වෙන්නේ? අපිට දෙපැත්තම සමාන නම් සරලව කපලා බලන්න පුළුවන්. සමාන ලකුණු දෙපැත්තේ සමාන ඒවා තියෙනවා කපන්න පුළුවන් නේ. සරලව ගන්නේ කොහොමද? අයි මෙතන විභව ශක්ති වෙනසක් වෙන්නේ නැහැ. උසක් නැහැ. ඒතකොට ඉතුරු වෙන්නේ මොන මේකද මේ දෙක? P2 මේකේ තියෙන භාගයක් ρ V2 වර්ග සමානයි P3 භාගයක් ρ V3 වර්ග. හරි. අපි පීඩනය දෙපැත්තම තියෙන එක නිකන් හරි නැති හින්දා පීඩනය ගන්නවා එක පැත්තකට. එහෙනම් මොකද වෙන්නේ? P2 ඍණ P3 වෙනවා. සරලයි නේ කතාව. හරි. ඊට මේ ධන සෙට් එක යා පැත්තට ගිහින් භාගයක් ρ V3 වර්ග ඍණ ධන සෙට් එක යා පැත්තට ගෙනිච්චා මොකක්ද ලබයි එන්නේ? ඍණ සෙට් එකක් වෙනවා. ඍණ භාගයක් ρ V2 වර්ග වෙනවා. ඊට පස්සේ දැන් මේ සරල කතාවක් මේ කියන්නේ. මුන් දෙන්නටම පොදුයි. ආයෙත් එළියට ගත්තා. භාගයක් ρ. මෙතන V3 වර්ගය ඍණ V2 වර්ගය වෙනවා. හරිම සරලයි. පීඩන අන්තරය අපි හදාගන්න. P2 P2. හරි. මුලින්ම මතක් කිරීමක් මේ කරන්නේ පොඩ්ඩක් ඒක ස්පීඩ්. හරි. දැන් එතකොට මම පීඩන අන්තරයෙන් උත්තරේ ඉන්නේ පීඩනයක්. අපිට ඒක අර්ථකථනය කරන්න පුළුවන්. ඒක ආරස්කර වර්ගඵලයකට ලම්බ කොයිදන බලය කියලා. දෙන්නේ. මෙතනින් උඩට එසවුම් බලයක් ඔබට පුළුවන් කොහොමද? පීඩන අන්තරය වැඩි කරනවා ආරස්කර වර්ගඵලය. පැහැදිලිද? පීඩන අන්තරය වැඩි කරනවා මෙයාගේ යට තියෙන ආරස්කර වර්ගඵලය. පැහැදිලිද ළමයි කියන එක නැද්ද? හරිම සරලයි නේද වැඩි? අමාරුද වැඩි? අමාරු නෑ. ඕම් ඔය කියන්නේ සොම් බලයේ ඉන්න තමයි ප්ලේන් එක උඩට යන්නේ. හරි. මෙච්චරලා කියපු දෙක විනාඩි දෙකකින් කිව්වා. පැහැදිලිද? හරි. දැන් එතකොට දැන් ගන්න ගණන් දීලා තියෙනවා මෙහෙම ගුවන් යානා තටුවක් කරා අනාකූල සුළං ප්‍රවාහයක් ඇදී යන අතර හරි මොකද තත්ත්වේ වැඩි දේරුණාද මොකද තත්ත්වේ හරි තවරුම් කරන් ගයි ගන්න හරි මොකද තත්ත්වේ අමාරුද ළමයි වැඩි නැද්ද ලේසියිද අමාරුයිද ලේසි නේ බං අමාරු දෙයක් තිබ්බේ නෑ නේද මේකම අපිට තේරුණා මේ දෙන්න සමානින්ද එතකොට මෙන්න මේ දෙන්න සමාන කරගත්තා කොහොමද කරගත්තේ අයි මෙයා මේ දෙන්න සමාන නම් මෙයා සමානයි මෙයාට මෙයා සමානයි මෙයාට අයි මේ දෙන්න සමානයි මෙයා සමානයි මෙයාට මෙයා සමානයි මෙයාට එහෙනම් බා මේ දෙන්න සමාන වෙන්නේ සරල කතාවක් මේ කියන්නේ එතකොට ඒකෙන් අපි හදාගත්තා මෙන්න මේ ප්‍රකාශන දෙක සමාන කරගන්න ඕනේ සරලයි කතාව ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ මේ තට්ටට සරල කතාව තට්ටට උසක් නැහැ කියලා උපකාර කරනවා. තට්ටට උසක් නැත්තම් මොකද වෙන්නේ? මේවා මේ තට්ටට උසක් නැත්තම් දෙන්නගේ විභව ශක්තිය මොනවද වෙනවද? සමානයි. විභව ශක්තිය දෙන්න පැත්තෙම හතරෝ දෙයක්. ඉතුරුනේ මේ දෙක. ඉතුරුනාම මොකද වෙන්නේ? පීඩන අන්තරය එක පැත්තකට ගත්තා නේ. මෙතන P2 තියෙන්නේ මෙතන P3 තියෙන්නේ. පීඩන අන්තරය එක පැත්තකට ගත්තා. පීඩන අන්තරය එක පැත්තකට ගත්තා පස්සේ මේ ධන සෙට් එක මේ පැත්තට ගියා. ඒතකොට මෙහෙම එකක්. මේක දෙන්නටම පොදුයි මේ. රෝ සහ ඝනත්වය කියන එක දෙන්නගෙම තියෙනවා. ඒක එළියට ගත්තා. ඉතුරු කැලේ දෙක ඇතුළට දැම්මා. එච්චරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් එන්නේ පීඩන අන්තරය. පීඩන අන්තරයේ උත්තරේ එන්නේ පීඩන. ඌ අර්ථකථනය කරා ඒක ආරස්කර වර්ගඵලයකට ලම්බ කොයිදන බලය කියලා. ඩෙල්ටා P සමානයි F දෙීමේ. අයසවුම් බලයක් හොයන්න පුළුවන්. ඒකට මෙයාගේ සඵල වර්ගඵලය වැඩි කරනවා පීඩන අන්තරය. සරලයිද කතාව නැද්ද? සරලයි නේද ළමයි? අමාරුයිද නැද්ද? පට්ට ලේසි. අමාරු දෙයක් නෑ නේද? හරි. දැන් ඔය අනාකූල රම්මනම් කියන කෑ ගැහුවේ ඔය ටික ඔක්කොම මේ ටික එළියට දාගන්න තමයි. පැහැදිලිද? හරි. දැන් මේක තේරෙන්න ඕනේ. හරි. තේරුම් නැත්තම් මැසේජ් එකක් දාන්න අපි ආපහු ඊටු ටික බලලා කරමු. හරිද? ඕම් එහෙනම් මකනවා දැන් යන්න තියෙන්නේ මොනවටද? දැන් යන්න තියෙන්නේ ළමයි පැවරුම් වලට. පැවරුම්නේ පාස් පේපර්ස් කරන්න
මේව දීලා දෙනවා. ගුවන් යානයක තටුවක් කර අනාකූල සුළං ප්‍රවාහයක් ඇදී යන අතර ගුවන් යානයක තටුවක් දැන් අරගෙන ඉන්නවා. දැන් ටක්ටක් ගාලා මොලේ තියෙන විස්තරේ. ගුවන් යානයක තටුවක් කර අනාකූල සුළං ප්‍රවාහයක් ඇදී යන අතර ප්‍රවේගයේ වාත ධාරාව තටුව ඉහළ පෘෂ්ඨයේ වාත ධාරාව තටුව ඉහළ පෘෂ්ඨයේ හරි ඉහළ පෘෂ්ඨයේ තප්පරයට මීටර 100යි. තප්පරයට මීටර 100යි ඉහළ පෘෂ්ඨයේ. පැහැදිලිද? හා. පහළ පෘෂ්ඨයේ මොකද වෙන්නේ? තප්පරයට මීටර 60යි. තප්පරයට මීටර 60යි. අද අපිට සරල කතාවක් තේරුම් ගන්න පුළුවන් මොකද්ද? මෙතනින් යනකොට ප්‍රවේගය වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට බලන්න සුළුසුළුකට ගහගෙන යන්නේ මොනවාක් තියෙනවා මොකද කරන්නේ? දුර දුර ඉන්න වාහන පිටෙන් කරන් හරි. අයි මෙතන ප්‍රවේගයට වඩා මෙතන සුළුගේ ප්‍රවේගය වැඩි වෙනවා. පැහැදිලිද? හා. ඒක තේරුම් ගන්න ඕනේ දැන් මොකද? ඉතින් ලං වෙලා යනකොට මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියලා කියන්නේ මොකද? පීඩනය අඩු වෙනවා. නම් මෙතන පීඩනය අඩුයි. මෙතන පීඩනය මෙයාට සාපේක්ෂව වැඩි. ඒතර පීඩන අන්තරයක් කරනවා. පීඩන වෙනසක්. පීඩන වෙනසෙන් මොකද වෙන්නේ? ඉහළට බලයක් එනවා. ඕම් ඔය බලය තමයි හින්දා තමයි ප්ලේන් එක උඩට යන්නේ. සරලයි නේ බං කතාව. අමාරුයිද ළමයි? අමාරු නෑ නේද? ලේසි. හරි. එතකොට මොකද කියන්නේ? වාතයේ ඝනත්වය 1.3යිලු. වාතයේ ඝනත්වය 1.3යිලු. ඝන මීටරයට කිලෝග්‍රෑම්. හරි. දැන් අපිට කියනවා මෙයාගේ පළවෙනි එක කියන්නේ මොකද්ද? තටුව ඉහළ පහළ අතර පීඩන අංශය. අපි දන්නවා. හරි. මේ දෙන්න ටක් ගාලා දාන්න දෙමු. මොකද්ද? මෙතන මම නිකන් දානවා P1 මෙතන එක්කනවා. දැන් අපිට සමාන කරගෙන දානවා P1යි. භාගයක් ρ V1 වර්ගය දාන ρ GH සමානයි 3. එතන මොකද? P2යි භාගයක් ρ V2 වර්ගය දාන ρ GH සමානයි 3. මේ දෙන්න සමාන වෙන්න ඕනේ මේ ප්‍රකාශනයට සමාන වෙන්න ඕනේ නැද්ද ළමයි? සමාන වෙන්නේ. මොකෙන්ද ගත්තේ? මෙතන උපකල්පණයෙන් ගත්තේ. මේ ඈත තියෙන ලක්ෂ දෙකක් ගත්තොත් එහෙම A හා B සමාන බව උපකල්පණය කරනවා. උපකල්පණයෙන් ගත්තේ. මෙතන කියන්නේ උපකල්පණය 1. තත්ත්වයේ උසක් නැහැ කියන උපකල්පණය 2 කියන්නේ. දෙක මොකද්ද? තත්ත්වයේ උසක් නැති බව උපකල්පණය කරා. උසක් නොමැති බව උපකල්පනය කරා. හරි. දැන් කරනවා අපි මේ ප්‍රකාශනයේ සමානයි මේ ප්‍රකාශනය කියලා ලියාගත්තා. මේ සාකච්ඡා කරලා P1 භාගයක් ρ V1 වර්ග ධන ρ GH සමානයි P2 භාගයක් ρ V2 වර්ග ධන ρ GH. දැන් කරනවා බලන්න ඉතින් තියෙන එකම දෙයයි. මොකක්ද හිතන්නේ තියෙන්නේ? මෙයාගේ උසක් නැත්තම් මොකද වෙන්නේ? මේ දෙන්න දෙන්නට පොදුයිනේ. එහෙනම් උසක් නැහැ කියලා කියන්නේ දෙන්න මේ දෙන්නත් සමානයි. කියන්නේ මෙතන එන්නාගේම මෙතන ඉන්නේ. එහෙනම් මේ දෙක සමාන ලකුණු දෙක තමයි කොහෙද? සරලයි නේද තාම? හරි. එහෙනම් මොකද වෙන්නේ? P1 ධන භාගයක් ρ V1 වර්ග සමාන වෙනකොට P2 ධන භාගයක් ρ V2 වර්ගය. හරි. පීඩනය දෙපැත්ත කියනකොට කැතයි වගේ. එහෙනම් මොකද කරන්නේ? එක පැත්තකට. හරි. P1 වෙන P2. හරි. මෙතන මොකද? භාගයක් ρ V2 වර්ගය. මේ ධන සෙට් එක එහා පැත්තේ. මොකද? භාගයක් ρ V2 වර්ගය නේද? දැන් මොකද වෙන්නේ? දෙන්නට පොදු ඒවා කියනවා. එහෙනම් මොකද කරන්නේ? ඌව එළියට ගත්තා. V2 වර්ග ඍණ V1 වර්ග. සරලයි කතාව. දැන් ඒකවල පීඩන අන්තරය අපිට ඔකට දාලා හොයන්න තියෙන්නේ. හොයන්න බලන්න. පීඩන අන්තරය සමානයි භාගයයි. ඝනත්වය දීලා දෙනවා කීයද? 1.3යි. right? ඝන මීටරයට කිලෝග්‍රෑම්. V2 කියන්නේ කීයද? V2 කියන්නේ 100යි. 100 වර්ගය. හරි? ඍණ V1 කියන්නේ 60 වර්ගය. උත්තරේ දාන්නයි තියෙන්නේ. භාගය වැඩි කරලා 1.3 100 වර්ගය ගත්තා. එයා
ඇටේ වරු දිනන කරා උත්තරේ දැම්මා. දාන්න බෑ උත්තරේ ගන්න. අමාරුද ළමයි දැන් මම පට්ටලේසි බා. ඒ පිටනන්තරේ උත්තරේ ළමයි ඊ කරගෙන පීදෙන්න. ඉඳලා තින්ද මෙතෙන් දැක්ලා ගත්තේ. හා P එක කරගෙන පීදෙන්න. පීඩන අන්තරේ උත්තරේ එනවා කීයයි කියලා. 41600යි. කොහමද අපි අර්ථකථනය කරේ පීඩනේ? ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බක වේදන බලය. එහෙනම් ඒක හරස්කඩ වර්ගඵලයකට ලම්බක වේදන බලය. එහෙනම් වර්ග මීටරයට නිව්ටන්. නැත්නම් පැස්කල්. ඕන්න පීඩන අන්තරේ වාගේ. ඊට පස්සේ ගන්න කියලා තියෙනවා මොකද්ද? තතුවක් 15 මීටර දිග වන අතර සාමාන්‍ය පළල 2 මීටරද නම් තටුව මත ඇතිවන දල එසුම් බලය සොයන්න. පීඩන අන්තරය ගන්නවනම් මොකක්ද හොයන්න පුළුවන්? එසුම් බලය හොයන්න පුළුවන්. හරි. මේ හරියට කරගමු. පීඩන අන්තරය P1 රින P2 අර්ථකථනය කර හැකි ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බ වේදන බලය. හරි. පීඩන අන්තරය ඇවිල්ලා දිනවා කියලා 41600යි පැස්කල් කියලා. නැත්නම් නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. හරි. සමානයි. බලය නම් අපි දන්නේ හරස්කඩ කීයද බං? හරස්කඩ දිග දෙනවා. තටුව 15ක් දිගයි. දැන් තටුව කොහොමද තියෙන්නේ? තටුවේ දිග තියෙනවලු 15ක්. පළල. පළල කියන්නේ යටි පැත්තෙන් හිටපන්. යටි පැත්තෙන් පළල දීලා තියෙනවා කීයද? ඒ කොටු එකක් වගේ. හරි. කොටු වල තියෙන එක හිටපන්. පළල දෙකයි. 60යි ඒගොල්ලෝ 15 30යි. වර්ග මීටර 30යි. එතකොට මේ තටුවේ හරස්කඩ වර්ග බලයෙන් හරි. ගානේ දීලා තියෙන්නේ තටුව කොටු තටුවක් දීලා තියෙනවා. හරිද? පැහැදිලිද? ඔයගෙම තමයි දෙන්නේ. ඔයගෙම තමයි දෙන්නේ. සම්පූර්ණ රවුන්ඩ් තටු කියලා දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් එන්නේ ඒ විදිහට හදන්න ඕන. පැහැදිලිද? හරි. දැන් එතකොට ඒ උගන්ලා තියෙනවනේ දැන් කොට. මෙහෙම එකක් දුන්නොත් ඒක හොයන්න පුළුවන්. වර්ග බලය සරලයි වෙන්නේ. හරි. තොර මෙතන වර්ග බලය එනවා කියන දිග 15යි උස 2යි කියන 15 තරම් දිග 30යි. වර්ග බලය මීටර 30යි. වර්ග මීටර 30යි නේ. හරි. දැන් මොකද වෙන්නේ? බලය අපිට හොයන්න පුළුවන්. 41600 වැඩි කරනවා 30න් ආගෙනවා පුතේ බලය. ඕන්න ප්ලේන් එක. යටල දිනව කොච්චරද? කිලෝග්‍රෑම් 10000. ස්කන්ධය තමයි කිලෝග්‍රෑම් 10000. හරි. යටට බලය කීයක් තියෙන්න ඕනද එතකොට? බාර ලස්සයක් තියෙන්න ඕන. නිව්ටන් ලස්සයක් තියෙන්න ඕන. හරි. දැන් උඩට කොච්චරක් තියෙනවද? චක්ක 1248000ක් තියෙනවා. ආන්න ප්ලේන් එක උඩට යටට තියෙන බලයට වඩා උඩට තියෙන බලය සෑහෙන්න වැඩි. එහෙනම් මොකද වෙන්නේ? ප්ලේන් එක උඩට යන්න ඕනේ. පැහැදිලිද මම කියන එක නැද්ද? සාධාරණයි බා ප්ලේන් එක උඩට යන්න එපාය. නැද්ද? දැන් ඔය ගාම මෙහෙම මල්ලි ඉන්නවා පල්ලේ තට්ටුවේ. ඔබ ඉන්න උඩ තට්ටුවේ. හරි. මල්ලි පල්ලේ තට්ටුවේ ඉන්න උඩ තට්ටුවේ. මොකක් හරි හිතවන්නකො බෑග් එකක් තියෙනවා කමයක් දාලා අදිනවා. ඔබ නිව්ටන් 1000කින් විතර අදිනවා මල්ලි නිව්ටන් 100කින් විතර. බෑග් එක උඩට දෙන්නේ පහළට. උඩට නේ ආයෙ වගේ තමයි. උඩට බලය කීයක් තියෙනවද? 12440. යට තියෙන්නේ නිව්ටන් 10000 ලස්සේ. ඒතර මොකද වෙන්නේ? උඩු පැත්තට බලය වැඩි. ඒතකොට මොකද වෙන්නේ? ප්ලේන් එක උඩට එනවා. සරලයිද කතාව නැද්ද? හරිම සරලයි. අමාරු දෙයක් නෙමෙයි තමයි. හරි. හරි සරලව තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට තව කතා කරන්න තියෙනවා මේ බර්නෝලි මූලධර්මයේ අමතර හේතුන් ටික. හරි. බර්නෝලි මූලධර්මයේ අමතර හේතුන් ටිකයි පේපර් ඩිස්කෂන් එකයි තමයි තියෙන්නේ. හරි. ඒ ටික අපි කරමුනොත් මේ ඊළඟ දවසේ කරමු. පැහැදිලි? හරි. එතකොට මේක ආව මොකක් කරන්න ඕනද? වීඩියෝ එක දැම්මම පස්සේ බලපන් ඒක. පැහැදිලි මං කියන්නේ? බලන්න ඕනේ. බැලුවට තමයි තේරෙන්නේ. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ වෙන්නේ කියලා. අමාරු දේවල් මුකුත් කියලා දීලා නෑ ළමයි මේ වෙනකන්. හරි සරලව උගන්වලා තියෙන්නේ මේ තියරි ටික විතරයි. හරි. අනිත් ටික ස්පීඩ් ගිහිල්ලා තියෙනවා ඉතින් කරන්න දෙයක් නෑ පොඩ්ඩක්. රිවිෂන් නේ. හරි. පොඩි තියරිට තව පොඩ්ඩක් ඉබින් උගන්වන්න පුළුවන්. දැන් ස්පීඩ් පොඩ්ඩක් යන්න වෙනවා. පැහැදිලි? හරි. තරමක ස්පීඩ් එක මාරු ස්පීඩ් එක නෑ නේද? හරි. සාමාන්‍යයෙන් මේ කොටස පැය 3කින් වගේ ඉවර කරගත්තා ඉතින් නැත්තම් පැය 7ක් අදින්න පුළුවන්.
හරි. තේරුම් නැහැ නේ. අපිට තේරෙනවා නේ ඒක අමාරු දෙයක් නෑ නේ. ලේසි. හරි. පැහැදිලිද? හරි. ඕම තමයි තේරුම් ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට දැන් මේකට පස්සේ තියෙන්නේ මේකේ තව යෙදීම් කීපයක් තියෙනවා. දඟ පන්දුව ඊට පස්සේ වේග පන්දුවක දෝලනය කිරීම හරි වාහනයක් ගැලවිලා යන එක එකම තමයි තියෙන්නේ සංසිද්ධිය. පැහැදිලි? හරි. එකම තමයි තියෙන්නේ සංසිද්ධිය. මේක ඉවර කරලා මේක මම දැන් වාහනය ගැලවීම කරන්නේ නැහැ. දැන් වාහනය ගැලවීම ඊළඟ දවසේ කරන්නේ. හරි. මේක බලන්න try කරලා එකමයි තියෙන්නේ. හරි. මම මේ කියන්නේ හරි. මේක ඉවර කළා ළමයි 2018 හරි A level එකේ D කොටස. දැන් මේක උගන්වන්න ඕනි වෙනම. මොකද ඔයාලට උගන්වන්න තියෙනවා මේ බර්නෝලි මූලධර්මයේ යෙදීම් වලදී වාහනයක් කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා දන්නවා කොහොමද කියලා. හරි. සරලව පොඩ්ඩක් කියන්නම් ඊට පස්සේ ගෙදරදී try කරලා එන්න අනිත් දවසේ කොට මේ කීයද ගාන 2018 D කොටස. 2018 A level කීයද ප්‍රශ්න අංකේ 10D 10D කොටස බලන්න කරන්න පුළුවන්ද කියලා. හරි. දැන් මේ අපි මේ වෙනකන් කතා කරපු ටිකම තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒකෙත් තියෙනවා මේ මොකද්ද? ගියක් තියෙනවා. ගෙදර යට ලක්ෂයක් ගත්තා. A කියලා උඩ ලක්ෂයක් ගත්තා B කියලා. කොහොම නෙවෙයි. දැන් මේකටත් අර දෙකම තමයි. මොකද කරන්නේ? බර්නෝලි මූලධර්මයේ දැම්මා පීඩන අන්තරය හෙව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි. දැන් මේක වෙනම ගියා දෙනවා. බර්නෝලි මූලධර්මයේ දැම්මා පීඩන අන්තරය හෙව්වා. ඊට පස්සේ බලය හෙව්වා. සරලයි. P1 ඍණ P2 සමානයි භාගයක් ρ V2 වර්ග ඍණ භාගයක් ρ V1 වර්ග නෙන්නේ. පැහැදිලි මම කියන්නේ. හා. දැන් ඒක මොකද වෙන්නේ? මේකේ අර වගේ මේ දෙක මුදුල ගත්තා V2 වර්ග ඍණ V1 වර්ග. දැම්ම පීඩන අන්තරය හොයාගත්තා. දැන් මම මේක වෙනම කියලා දෙනවා. හරි. මම කියන්නේ නිකන් try කරලා බලන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ ඒක පුළුවන්. ලේසි. හරි. දැන් මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න. මේකට අගයකුත් දීලා ඇති මේකට අගයකුත් දීලා ඇති. එතකොට මොකද පීඩන අන්තරය හොයාගත්තා. පීඩන අන්තරය ඊට පස්සේ මොකද කරන්නේ? F බෙදීම A ට දැම්මා. A දීලා දෙති. බලය හොයන්න මෙයා මෙයා කරගෙන බලය හොයාගන්න. හරි 2018 10D ගාන කරන්න බලන්න පුළුවන්ද කියලා ඊට පස්සේ අපි ඔය අමතර මේ බර්නෝලි මූල ධර්මයේ අනික් යෙදීම් ටිකයි සම්පූර්ණ පාස් පේපර් ඩිස්කෂන් එකයි පේපර් ඩිස්කෂන් එක සම්පූර්ණ කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් අදට ඒක ඉවරයි. හරි.